සුබ සන්ධ්‍යාවක් කියලා පිළිගන්නවා හැමෝම Microsoft Office 36 වෙනි කණ්ඩායමේ පළමු දින නොමිලේ සම්මන්ත්‍රණයට. එතකොට අනිත් කට්ටිය මගදී ජොයින් වෙයි කියලා මම හිතනවා. ඉතින් මුලින්ම මම ඔයාලට අපේ Microsoft Office කියන කෝස් එක ගැන ඩීටේල්ස් ටිකක් කියන්න තමයි අද මේ ෆ්‍රී සෙමිනාර් එක අපි පටන් ගත්තේ. එතකොට මුලින්ම මම ඔයාලට අපේ කොලෙජ් එක ගැන පොඩි දෙයක් අපි සඳහන් කරලා හරිද? ඊළඟට මම මේ කෝස් එක ගැනත් ඔයාලට පැහැදිලි කරන්නම් ස්ටෙප් බයි ස්ටෙප්. හරි. එතකොට මුලින්ම කොලෙජ් එක ගත්තාම හරි අපේ ආයතනය නුවර තමයි තියෙන්නේ. හරි. නුවර අපි මුලින් ඉස්සර කරගෙන හිටියේ නුවර පෙරදෙනි පාරේ තමයි අපේ කොලෙජ් එක තිබ්බේ. and දැන් මේ දවස්වල අපි ඔන්ලයින් ක්ලාසස් පමණයි මේ දවස්වල අපි කරගෙන යන්නේ. එතකොට අපේ වෙබ්සයිට් එකට ගියාම අපේ කොලෙජ් එක ගැන ඩීටේල්ස් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ Canadian College of Education කියන එක තමයි අපේ ආයතනයේ නම. අපේ ආයතනය ගැන සම්පූර්ණ විස්තර මෙන්න මේ වෙබ්සයිට් එක හරහා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වෙබ්සයිට් එකේ ඩීටේල්ස් අපේ ගෲප් එකේ කලින්ුත් ෂෙයා කරලා තියෙනවා. ඉතින් මෙන්න මෙතනින් අපේ කොලෙජ් එකේ ඩීටේල්ස් ඔයාලට බලා ගන්න පුළුවන්. කොලෙජ් එක අපි පටන් ගත්තේ 2019 අවුරුද්දේ. ඉතින් මේ අපේ කොලෙජ් එක ගත්තාම මේකේදී අපි කෝසස් කියලා කරද්දී අපි ගොඩක් දුරට කරන්නේ ඩිසයිනින් කෝසස් තමයි මේකෙදී අපි කරගෙන යන්නේ. ග්‍රැෆික් ඩිසයිනින්, Photoshop, AutoCAD වගේ කෝසස් තමයි අපි මේ අපේ කොලෙජ් එකේ අපි පවත්වාගෙන යන්නේ. ඉතින් අපේ කොලෙජ් එක ගත්තාම ඩීටේල්ස් ඔයාලට මෙන්න මේ වෙබ්සයිට් එකේදී බලා ගන්න පුළුවන්. ඉතින් අපි කරන කෝසස් ටිකත් අපේ මේ වෙබ්සයිට් එකේදී ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම වැඩිදුර මේ දේවල් කතා කරන්න යන්නේ නැහැ. ඔයාලා අවිල්ලා තියෙන සබ්ජෙක්ට් එක ගැන අපි කතා කරමු. ඉතින් මුලින්ම මේකෙදි කතා කරන මගේ නම මුලින්ම සඳහන් කරලා ඉන්නම්. හරි. මගේ නම ගත්තාම ෆෝමි and එක්ස්පීරියන්ස් කියලා කියන්නේ මෙන්න මේක තමයි මගේ এডুকেෂන් ක්වොලිෆිකේෂන් එක සහ මම මේ දවස්වල වැඩ කරන්නේ Fiverr and Upwork වල ෆ්‍රීලාන්සර් කෙනෙක් විදියට තමයි මම මේ දවස්වල වර්ක් කරගෙන ඉන්නේ. ඉතින් ඒ වගේම මේ කෝස් එක කරන්න එක්ස්පීරියන්ස් එක කියලා කියන්නේ අවුරුදු 16ක එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. නුවර කොලෙජස් වල නුවර තියෙන ප්‍රධාන කොලෙජස් කියලා කියන්නේ ක්ලාසස් වල හරි නම් වශයෙන් කියන්න බෑ. හරිද? ඒ ක්ලාසස් වල අවුරුදු 16ක් වැඩ කරපු එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි මේ කෝසස් ඔන්ලයින්. එතකොට ෆිසිකල් ක්ලාසස් වල අපි මෙච්චර කල් උගන්වලා ඒ එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි අපි මේ සිලබස් එක අපි හදලා තියෙන්නේ. ඉතින් අපි කෝස් එක ගැන බලමු. කෝස් එකේ ඩීටේල්ස් ටික මම ඔයාලට පැහැදිලිව කියලා දෙන්නම්. මොකක්ද අපි කරන්න යන්නේ මේ කෝස් එකේ. හරි මේකේ සිලබස් එක කොහොමද තියෙන්නේ? ඔයාලට මේ කෝස් එකට ජොයින් වුණොත් මොන වගේ දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙනවද කියන එක මම පැහැදිලිව ඔයාලට කියලා දෙන්නම්. ඊට කලින් මම අපේ කෝස් එක ගැන සිම්පල් ඩීටේල්ස් ටිකක් මුලින්ම මේ පෝස්ට් එක පෙන්නලා ඔයාලට පැහැදිලි කරලා මම සිලබස් එක ඇතුළට යන්නම්. හරි සිලබස් එක කොයි විදිහට තියෙන්නේ කියන එක මම ඔයාලට ස්ටෙප් බයි ස්ටෙප් එක්ස්ප්ලেইন කරන්නම්. එතකොට මේ කෝස් එක ගත්තාම අපි මේ පටන් ගන්න යන්නේ 36 වෙනි බැච් එක. හරි. බැච් නම්බර් 36 තමයි අපි පටන් ගන්න යන්නේ. එතකොට මෙතනදී අපි මේ කෝස් එකේ බේසික් එකේ ඉඳලා හරි කිසිම නොලෙජ් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට කම්පියුටර් නොලෙජ් එකක් කිසිම නොලෙජ් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි බේසික් එකේ ඉඳලා ඔයාලට හැමදේම කියලා දෙනවා මේ කෝස් එකේ. එතකොට මේකෙදී අපි Word කියන software එක මුල ඉඳලා කරනවා. ඒ වගේම මම සිලබස් එකේදී මේ Word එක අපි මොනවද කරන්න යන්නේ ඒ හැමදේම මම එක්ස්ප්ලেইন කරන්නම්. මම බේසික්ලි දැන් මෙතනින් පෙන්නනවා ඔයාලට Excel, PowerPoint, Access, Internet and Email කියන lesson එකයි. ඊගවට Introduction to Computer කියන lessons. මේ lessons ටික තමයි අපි මේ කෝස් එක ඇතුළතදී සම්පූර්ණයෙන් කවර් කරන්න යන්නේ. එතකොට මේ සබ්ජෙක්ට් ටික තමයි අපි සාමාන්‍යයෙන් ඔෆිස් එක ගිහිල්ලා වැඩ කරන්න ඕන වෙනකොට නැත්තම් ඔයාලා සාමාන්‍යයෙන් කැම්පස් එක උනත් ගිහිල්ලා හරිද? ඔයාගේ ප්‍රොජෙක්ට් එකක් හරියට කරගන්න නැත්තම් ඔයා වර්ක් කරන තැනක හරියට ඔයාගේ වැඩක් කරගන්න මෙන්න මේ softwares ටික ඔයාට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඒ වගේම මෙන්න මේ knowledge එකත් internet and email කියන knowledge එකයි ඊගාවට මේ introduction computer කියන basic knowledge එක. හරි මෙතන introduction computer කියලා කියද්දි මම ඔයාලට hardware knowledge එකත් එක්කම මේකදී අපි explain කරනවා. මේකට තනි tunes තියෙනවා. මම හැම tute එකක්ම අද පෙන්නන්නම්. පෙන්නලා ඔයාලට explain කරලා දෙන්නම්. එතකොට මේ subject ටික තමයි මේ course එකේදී cover කරන්නේ. ඉතින් මේ course එක මාස 2ක කාලයක් යනවා මේ course එක සම්පූර්ණයෙන් අපිට cover කරන්න. එතකොට මේ course එක අපි කරන්නේ බදාදා සහ සිකුරාදා රාත්‍රී 8ට. හරි
8 ඉඳලා 10 වෙනකම් මේ ක්ලාස් එක අපි කරනවා. හැම බදාදා සහ සිකුරාදා දවස්වල රෑ 8 ඉඳලා 10 වෙනකම් ක්ලාස් එක තියෙනවා. ඒ වගේම මේ කෝස් එක අපි 50% ඔෆර් එකක් විදිහට තමයි මේ කෝස් එක අපි දාලා තියෙන්නේ. කලින් අපි කෝස් එක කරේ 6000 කියන amount එකට. මේ සැරේ අපි කෝස් එක කරන්නේ රුපියල් 3000ක් කියන amount එකට. ඉතින් මේ කෝස් එකේ තියෙන ඩීටේල්ස් එක අපි බලමු. මුලින්ම මේකේ සිලබස් එක ගැන මම ඔයාලට පැහැදිලි කරන්න. හරිද? මේ සිලබස් එක කියලා ගියාම කියන්නේ අපි නිකම්ම කෝස් එක Word Excel computer ගන්නනවා කියලා අපි නිකම්ම එහෙම කරගෙන යන්නේ නැහැ. අපි ස්ටෑන්ඩඩ් විදිහට සිලබස් එකක් අපි හදලා තියෙන්නේ. මේ ස්ටෑන්ඩඩ් සිලබස් එකේ විදිහට තමයි අපි මේ කෝස් එක සම්පූර්ණයෙන්ම අපි කරගෙන යන්නේ. මෙන්න මේ සිලබස් එක තමයි අපි කරන සිලබස් එක. එතකොට මේ සිලබස් එකේ තියෙන දේවල් මම පොඩ්ඩක් ඔයාලට එක්ස්ප්ලেইন කරගෙන යන්නම්. හරිද? එතකොට මේකේ තියෙන හැම එකක්ම අද දවසේ එක්ස්ප්ලেইন කරන්න බැරි වෙයි. ඒ වුණාට ඔයාලට මම බේසික්ම දේවල් ටිකක් එක්ස්ප්ලেইন කරලා දෙන්නම්. ඉතින් මුලින්ම අපි මේ කෝස් එක ගත්තාම මම තව එකක් කියන්න ඕනේ. මේ කෝස් එකේදී මම software එක හරි ඔයාලට මේ කෝස් එකේ වැඩ කරන්න අවශ්‍ය වෙන software එක මම ඔයාලට දෙනවා. හරි? එතකොට software එක මම ඔයාලට දෙනවා. ඊට අමතරව දැන් මම මේකෙදී සාමාන්‍යයෙන් ওই post වල ඒවා අපි share කරන්නේ නැහැ ගොඩක් දුරට මම. මේකට මේ කෝස් එක කරන්න අදාළ softwares ටික ඒ වගේම මේකත් එක්ක වැඩ කරන්න අවශ්‍ය වෙන අපිට fonts හරිද font ගත්තාම English fonts ඒ වගේම සිංහල fonts ඒ වගේ font pack එකක් මම ඔයාලට දෙනවා. හරිද? ඒ කියන්නේ මේවා වැඩ කරගෙන යද්දී අපිට ෆොන්ට් අවශ්‍ය වෙනවා. ෆොන්ට් කියලා කියන්නේ ඇත්තටම මේ අකුරු. හරිද? බේසිකලි අපි කිව්වොත් මේ අකුරු ඩිසයින් එක. හරි? එක එක වර්ගයේ අකුරු ඩිසයින්ස් ෆොන්ට් කියලා කියන්නේ. ඒ ෆොන්ට්ස් එහෙම මම ඔයාලට දෙනවා. ඒවා ඉන්ස්ටෝල් කරන විදිහ ඔක්කොම මම කියලා දෙනවා. බේසික් එකේ ඉඳලාම අපි software එකක් මම ඔයාලට දෙනවා. ඒ වගේම ඒ software එක කොහොමද ඉන්ස්ටෝල් කරගන්නේ කියන එකත් මම ඔයාලට මුලින්ම අපි පැහැදිලි කරනවා. පළවෙනි ක්ලාස් එකේදී software එක ඉන්ස්ටෝල් කරන විදිය හැමදේම කියලා දීලා තමයි අපි කෝස් එකේ වැඩේ පටන් ගන්නෙ. එතකොට මුලින්ම අපි මෙතනින් කතා කරනවා introduction to computer. computer introduction කියලා subject එකක් අපි පටන් ගන්නවා. එතකොට මේ computer introduction කියලා ගත්තාම මම ඔයාලට මේකෙදි කතා කරනවා basic එකේ ඉඳලා හරිද? basic එකේ ඉඳලා world computer. what is computer? computer කියන්නේ මොකක්ද කියන basic එකේ ඉඳලා හරිද? එතකොට ඒකට අපි වෙනම ටියුට් එකක් දාලා තියෙනවා. දැන් මෙතනදී subject එක ගත්තාම පොඩියට තමයි තියෙන්නේ. හරිද? ඔයාලට බලනකොට මෙන්න මේ ටිකද introduction කියන එකේ උගන්වන්නේ කියලා හිතෙන්න පුළුවන්. ඉතින් මම මේකට වෙනම ටියුට් එකක් මෙතනදී දාලා තියෙනවා introduction to computer. world computer. හරිද? what is computer? හරිද? මේකට තනියම ටියුට්ස් තියෙන හැම එකටම අපි ටියුට්ස් ඔයාලට දෙනවා. හරිද? ටියුට් වලට වෙනම payment ඊගවට ඒ වගේ දේවල් අපි ගන්නෙ නැහැ. හරිද? හැම එකක්ම සම්පූර්ණයෙන්ම කව වෙන්නේ මෙන්න මේ 3000ට. හරිද? එතනින් එහාට රුපියලක්වත් අපි ගන්නෙ නැහැ. හරිද? ඒක ඊගවට සර්ටිෆිකට් එකක් ඉෂුව කරනවා. මේ කෝස් එකේ මම ඔයාලට කියන්නම්. හරිද? මේකේ තියෙන හරියටම අපි දෙන ප්‍රැක්ටිකල් ටිකයි ෆයිනල් ටෙස්ට් එකයි. හරිද? ටෙස්ට් කියලා කියන්නේ ලොකු දේවල් නෙමෙයි. ප්‍රැක්ටිකල් ටෙස්ට් එක. හරිද? මේකේ ඔයාගේ මේක ප්‍රැක්ටිකල් ටෙස්ට් එකක් කරලා ඉවර වුණාන් පස්සේ ඔයාලට අපි සහතිකයක් නිකුත් කරනවා. ගෙදරටම පෝස්ට් එකේ යවනවා. එතකොට ඒකටත් වෙනම කිසිම amount එකක් ගන්නෙ නැහැ. ඔක්කොම ටික මෙන්න මේ amount එක ඇතුලේ තමයි අපි කවර් කරන්නේ. ආයේ වෙනම මේ සර්ටිෆිකට් එක යවන්න රුපියල් කීයක් හරි එවන්න ඒ වගේ දේවල් නැහැ. හරිද? සම්පූර්ණයෙන්ම මේ amount එකට තමයි මේ හැමදේම කරන්නේ. 3000කට තමයි අපි හැමදේම කරන්නේ. සර්ටිෆිකට් එකක් වඩ print කරලා ඔයා ගෙදරටම එවන එක වෙනකන් සම්පූර්ණ දේවල් කරන්නේ මෙන්න මේ 3000ට. එතනින් එහාට වෙන payment ගන්නෙ නැහැ. ගොඩක් කටේ අහලා තිබ්බා. ඒකයි මම මේක දැන්ම කියලා පටන් ගන්නෙ. එතකොට මුලින්ම එතකොට introduction to computer කියන part එක ගත්තාම පොඩියට syllabus එක පෙන්වනට මේකට තනි ටියුට් එකක් තියෙනවා මෙන්න මේ විදිහට. හරිද? පිටු 36ක ටියුට් එකක්. හරි? එතකොට මෙතනින් බලද්දී ඔයාලට පේනවා ඇති මේ syllabus එක මේ පොඩියට තමයි තියෙන්නේ. එතකොට මෙතනින් තියෙනවා pages 36ක් තියෙන ටියුට් එකක් තමයි තියෙන්නේ. එතකොට මේකෙදි හැමදේම තියෙනවා basic computer. what is the computer? computer කියන්නේ මොකද්ද? මේකේ theory subject එකකුත් එක්ක දාලා තියෙනවා. මම theory explain කරනවා සාමාන්‍යයෙන්. theory දැන් ඔෆිස් එක වැඩ කරන කෙනෙක් නම් ඔයාලට theory ඉතින් knowledge එකක් theory පාඩම් කරලා තියාගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වුණාට theory ඔයාලා පොඩ්ඩක් දැනගෙන තියෙන්නත් ඕනේ. මේක තමයි computer කියලා කියන්නේ මේක. හරි? අන්න ඒ විදිහට. computers electronical device එක electronical device එකක් එච්චරයි. වෙන මොකුත් නෙමෙයි. හරිද? operate under the control of instruction. මම මේකේ සිංහල පරිවර්තන කැලලක් මම ඔයාලට පස්සේ දාලා දෙනවා හරි ක්ලාස් එකේදී. එතකොට ඒක වැඩ කරන්නේ operate under the control of instruction. හරි instruction එකක් දෙන්න ඕනේ. අපි මොනවා නිකන් ඒක වැඩ කරන්නේ නැහැ. අපි දෙන මොනවාරි instruction එකකට තමයි මේ computer එක වැඩ කරන්නේ. හරිද? instruction එකක් අපි දීලා තියෙන මොනවාරි instruction එකට අනුව තමයි මේක වැඩ කරන්නේ.
stored in own memory අපි own memory එකේ save කරලා තියෙන instruction එකකට තමයි මේක වැඩ කරන්නේ. මම මේක සම්පූර්ණයෙන්ම මේකේ සිංහල පරිවර්තනය මෙතනට add කරලා ඔයාලට මේක දෙනවා. හරිද? එතකොට මෙතනදී කම්පියුටර් කියන්නේ බේසික් හරි ඉලෙක්ට්‍රිකල් දැන් ඩිවයිසස් ගත්තාම ඩිවයිසස් වර්ග දෙකක් තියෙනවා. එකක් ඉලෙක්ට්‍රොනිකල්. කම්පියුටර් කියලා කියන්නේ ඉලෙක්ට්‍රොනිකල් ඩිවයිස්. එතකොට තව මොකක්ද තියෙන්නේ? ඉලෙක්ට්‍රිකල් ඩිවයිස්. ඉලෙක්ට්‍රිකල් කියන්නේ වෙනයි, ඉලෙක්ට්‍රොනිකල් කියන්නේ වෙනයි. හරිද? එතකොට ඒ දේවල් ගැන මම මෙතනින් පැහැදිලි කරලා තියෙනවා. දැන් මෙතනදී මම අතරම මේකේ අපි උගන්වන්න යන සබ්ජෙක්ට් එක මොකක්ද කියන එක තමයි මම ගොඩක් දුරට මෙතනින් පැහැදිලි කරන්න යන්නේ. ඒතකොට ඉලෙක්ට්‍රිකල් ඩිවයිස් and ඉලෙක්ට්‍රොනිකල් ඩිවයිස් කියන පාර්ට් එක අපි පැහැදිලිවම කතා කරනවා. ඉලෙක්ට්‍රිකල් කියන්නේ මොකක්ද? ඉලෙක්ට්‍රොනිකල් කියන්නේ මොකක්ද? මේකෙදි මෙතන ෆොටෝ එක සමහර කට්ටිය දකින්න පුළුවන්. මේකෙදි හැම එකම මික්ස් එකේ තියෙන්නේ. හරිද? ඉලෙක්ට්‍රොනිකලුත් තියෙනවා, ඉලෙක්ට්‍රිකලුත් තියෙනවා. දැන් මේ අයන් එක ගත්තාම මේක ඉලෙක්ට්‍රිකල්. හරි? එතකොට මෙන්න මෙතන මේක ඉලෙක්ට්‍රොනිකල්. හරි? එතකොට ඉලෙක්ට්‍රොනිකල් කියන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රිකල් කියන්නේ මොකද්ද කියන එක අපි ක්ලාස් එකේදී පැහැදිලිවම කියලා දෙනවා. හරි? සාමාන්‍යයෙන් අපි ඉලෙක්ට්‍රිකල් and ඉලෙක්ට්‍රොනිකල් ඩිවයිස් එකක් කියලා කියන්නේ යම්කිසි සර්කිට් බෝඩ් නම් බේසික් කතා කරන්නේ යම්කිසි සර්කිට් බෝඩ් එකක් තියෙනවා. ඒ සර්කිට් බෝඩ් එක හරහා වැඩ කරන ඩිවයිසස් වලට අපි කියන්නේ ඉලෙක්ට්‍රොනිකල් ඩිවයිස් කියලා කියනවා. හරිද? ඉලෙක්ට්‍රොනිකල් ඩිවයිස්. එතකොට ඉලෙක්ට්‍රිකල් කියලා කියන්නේ කිසිම එහෙම බෝඩ් එකක් මොකුත් නැහැ. ජස්ට් කරන්ට් එක එනවා. ඒ කරන්ට් එක මොනවා හරි දෙයකට ප්ලග් වෙලා එතනින් කරන්ට් එක හරහා කියන්නේ මම සාමාන්‍යයෙන් කතා කරන්නේ ඒ කරන්ට් එක හරහා වැඩ කරන ඩිවයිස් එකකට අපි කියන්නේ ඉලෙක්ට්‍රිකල්. දැන් ෆෑන් එක ගත්තාම ෆෑන් එකේ කොයිල් එකක් තියෙනවා. ඒ කොයිල් එකට කරන්ට් එක දීලා එතනින් වැඩ කරලා ගන්න. මම මේකෙදි සමහර ඩයග්‍රෑම්ස් දාලා ඔයාලට පෙන්නන්නම් ක්ලාස් එකේදී. හරි. එතකොට ඒ වගේ ඩිවයිසස් අපි කියන්නේ ඉලෙක්ට්‍රිකල් ඩිවයිස්. මෙන්න මේ ඔක්කොම ඉලෙක්ට්‍රිකල් ඩිවයිස්. එතකොට මේ printer එක ගත්තාම ඉලෙක්ට්‍රොනිකල් ඩිවයිස්. ඒක කොහොමද වෙන් වෙන්නේ කියන එක මම කතා කරන්නම්. එතකොට මේකේ අපි සිලබස් එක ගත්තාම introduction, what is computer, data and information. data කියන්නේ දත්ත, information කියන්නේ තොරතුරු. එතකොට අනේ ඒ විදිහට බේසික් එකේ ඉඳලා data එකක් කොහොමද process කරන information එකක් විදිහට ඒ වගේ කතා කරලා ඒ දේවල් අපි පැහැදිලිව මේකේ ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. මෙතන මේ රූපේ විතරක් දැම්මම මේකෙදි ගොඩක් දේවල් අපි කතා කරනවා ක්ලාස් එකේදී පැහැදිලිව. ඊගවට මේකෙදි අපි බේසික් කම්පියුටර් පාර්ට්ස් ගැන කතා කරනවා. එතකොට බේසික් පාර්ට්ස් කියලා කියපුවාම මෙන්න මේ වල පාර්ට්ස් වල නම්. හරිද? එතකොට printers හරි මේවා මොකද්ද මේකේ නම් මෙතන නම නම් වැරදි මේ නම වැරදි. හරිද? එතකොට මේකට කියන්නේ අපි system unit එක කියලා කියනවා. හරිද? මේක CPU නෙමෙයි. එතකොට CPU කියන්නේ කවුද? හරි. ඒ හැමදේම අපි ක්ලාස් එකේදී මම ඔයාලට වෙනම හරිද මෙන්න මේ විදිහට වීඩියෝස් දාලා හරිද මෙන්න මේ විදිහට අපි උගන්වනවා. එතකොට CPU කියන්නේ මෙන්න මෙයා තමයි CPU. CPU එකක් කොහොමද කොතනද ෆික්ස් වෙන්නේ? මදර්බෝඩ් එකක් කියන්නේ මොකද්ද? මේ හැමදේම මම ක්ලාස් එකේදී ඔයාලට පිළිවෙලටම අපි කතා කරන මෙන්න මේ තමයි මදර්බෝඩ් එකේ CPU එක ෆික්ස් කරන විදිය. Central Processing Unit එකක් ෆික්ස් කරන විදිය. හරි. එතකොට මෙන්න මේ විදිහට හරි කම්පියුටර් වල තියෙන පාර්ට්ස් ගැන හැමදේම හරිද? එතකොට මේකේ ඩිවයිසස් ගත්තාම ඩිවයිසස් කියලා ගත්තාම ඩිවයිසස් ගැන මම ෂෝට් විදිහට ඔයාලට මේ එක්ස්ප්ලেইন කරන්නේ මේක. මෙතනින් the computer parts components right input devices, output devices, system unit, storage devices and communication devices. හරි කම්පියුටර් වල තියෙන devices ටික අපිට බෙදා ගන්න පුළුවන්. දැන් මේක දෙයක් අපි ගත්තාම මේක එකපාරම කම්පියුටර් එකේ සෙට් එකක් මෙන්න මෙතනින් මේ විදිහට තියෙනවා. ඉතින් මේ parts ටික අපිට බෙදා ගන්න පුළුවන් input devices, output devices සහ system unit කියලා. හරිද? ඒ වගේම storage devices සහ communication devices කියලා. එතකොට මෙන්න මේ devices ගැන අපිට මෙන්න මේ විදිහට අපි මේ දේවල් දාලා introduction කියන part එකේදී system unit. එතකොට system unit එකේ ඇතුලේ තියෙන part RAM කියන්නේ කවුද? RAM එකෙන් කොහොම මොනවද වෙන්නේ? හරිද? මේ හැමදේම මම ඔයාලට step by step class එකේදී කියලා දෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් මේකටම දවස් 3ක් විතර යන සබ්ජෙක්ට් එකක් දෙකක් හෝ 3ක් විතර යන සබ්ජෙක්ට් එකක් තමයි මෙන්න මේ introduction to computer කියලා කියන්නේ. මෙතනදී අපි ගොඩක් දේවල් කතා කරනවා, softwares ගැන කතා කරනවා. හරිද? එතකොට software වර්ග ගැන operating system software එකක් කියන්නේ මොකද්ද? ඒ වගේම application software එකක්. හරිද? මේ හැමදේම මේකෙදී introduction computer කියන part එකේදී අපි basic එකේ ඉඳලා ඔයාලට හැමදේම step by step මේකෙදී guide කරනවා. එතකොට මේක basic computer කියන එක තමයි මෙතනින් යන්නේ introduction to computer. හරි? එතකොට මේකෙදී අපි මේ හැමදේම කවර් කරනවා. ඔයාලට බේසික් එකේ ඉඳලත් මේක සම්පූර්ණ තියරි පාර්ට් එකක් විදිහට තමයි ඇත්තටම යන්නේ. ඊළඟට අපි ඔයාලා ගොඩක් කට්ටිය ඉගෙන ගන්න කියන්නේ ජොබ් එකකට ගියාම ගොඩක් යූස් වෙන software එකක් තමයි මේ Microsoft Word කියන software එක. එතකොට Microsoft Word කියන software එක අපි ඔයාලට බේසික් එකේ ඉඳලා මේකත් අපි උගන්වනවා.
එතකොට software එක install කරන්න මම කියලා දෙනවා. හරිද? ඔයාලට කොහොමද install කරගන්න තියෙන software එක කොහොමද download කරලා කොහොමද install කරගන්න තියෙන්නේ? මේ දේවල් කතා කරලා මේ software එක මෙන්න මෙතන අපි දැන් මගේ machine එකේ දැනට install කරලා තියෙන්නේ. එතකොට මේකේ software එක open කරන තැනේ ඉඳලා අපි වැඩේ කතා කරනවා. එතකොට ඒකට අදාළ tute එකකුත් මම ඔයාලට දෙනවා. මේ හැම දෙයකටම අපි tutes දෙනවා. හරිද? වෙනම බලමු. හරි. එතකොට මේ hardware සම්බන්ධයෙන් වෙනම ටියුට් එකක් තියෙනවා. ඒකත් මම ඔයාලට දෙනවා මේ hardware සම්බන්ධයෙන්. ඒතන බේසික් hardware එක type එක මේ හැමදේම introduction කියන part එකත් එක්ක link වෙලා යන syllabus එකක් තමයි මෙතන තියෙන්නේ. මේ දේවල් අපි class එකේදී කතා කරනවා. එතකොට ඊළඟට මේ Microsoft Word කියන part එකට අපි වෙනම ටියුට් එකක් තියලා තියෙනවා. හරිද? එතකොට මේ Word එකට අපි වෙනම ටියුට් එකක් තියෙනවා. මෙන්න මේක තමයි Word එකේ ටියුට් එක. එතකොට මේ Word එකේ ටියුට් එක ගත්තාම මේකේ බේසික් එකේ ඉඳලා අපිට ටයිපින් සබ්ජෙක්ට් එක අපි මුලින්ම කතා කරනවා. හරිද? ටයිපින් වලට මම වෙනම ටයිපින් මාස්ටර් software එක අපි යූස් කරන්න try කරමු. හරිද? මම ඔයාලට ඒක share කරන්න බලන්නම්. ඒකේ free version එකක් අපිට හොයාගන්න පුළුවන්. ඒතකොට මං ගාව එකක් තියෙනවා. ඒක මම ඔයාලට share කරන්නම්. install කරලා අපි ටයිපින් එකේ ස්පීඩ් එක හදාගන්න. ඒ ටයිපින් මාස්ටර් අපිට යූස් කරන්න පුළුවන්. සමහර කට්ටිය දැනටමත් යූස් කරන කට්ටිය ඉන්නවා ඇති. ඉතින් මේකෙදි බේසික් එකේ ඉඳලා ටයිපින් සිස්ටම් එක අපි උගන්වනවා. ඒතකොට මේ බේසික් ටයිපින් සිස්ටම් එක ගත්තාම වර්ඩ් එක ඕපන් කරගනි ස්ටාර්ට් එකට ගිහිල්ලා මෙතන වර්ඩ් එතකොට වර්ඩ් කියලා ටයිප් කරපුවාම මේ තියෙන Microsoft Word එක මේ නිල් පාට අයිකන් එකේ එන්නේ මේ Microsoft Word එක. එතකොට මේකත් එක්කම සමහර කට්ටියගේ මැෂින් වල Word කියන software එක install කරලා නැත්නම් ඔයාලා ගොඩක් දුරට ඕපන් කරන්නේ මේ Word pad කියන එක. හරි මෙන්න මෙතන තියෙන Word pad කියන එක. හරි. එතකොට මේක ගොඩක් කට්ටිය ඕපන් කරලා ඉවරලා මේකෙදි වැඩ කරන්න යනවා මේ Microsoft Word වල කරන දේවල්. එතකොට Microsoft Word වල කරන දේවල් මෙන්න මේකේ කරන්න බෑ. හරිද? ඒ කියන්නේ බේසික් දේවල් කරගන්න පුළුවන්. මේ ලියුමක් ටයිප් කරගන්න පොඩි normal ටයිප් කරගෙන ඊට පස්සේ ඒකේ අකුරු bold italic කරගන්න ඒ වගේ දේවල් කරගන්න පුළුවන්. ඊට අමතරව Word එකේ කරන හැමදේම මෙන්න මේ software එක ඇතුලේ කරන්න බෑ. හරිද? මේක Word pad කියන එක. හරි Word pad. මේක සාමාන්‍යයෙන් ඔයාලගේ කම්පියුටර් එකේ inbuilt ඒ කියන්නේ ඔයාලා කම්පියුටරේ මේක basically සාමාන්‍යයෙන් එන දෙයක්. හරිද? ඒ කියන්නේ Microsoft company එකෙන්ම මේක ෆ්‍රී විදියට දීලා තියෙන එකක්. මේක ස්ටාර්ට් එකට ගිහිල්ලා ඔයාලා Word කියලා ටයිප් කරපුවාම මෙන්න මේ විදිහට Word pad කියන එක ඔයාලට සාමාන්‍යයෙන් ඔයාලා කම්පියුටර් එකට ෆ්‍රී විදියට දීලා තියෙන එකක්. ඉතින් ඒක නෙමෙයි අපි මෙතනදී ඉගෙන ගන්න යන්නේ මේ Word කියන software එක. හරිද? මේ software එක ඔයාලා කම්පියුටර් එකට ඔයා install කරන්න ඕනේ. හැබැයි ගොඩාක් දුරට ඔයාලා දැන් කඩේකින් ගිහලා කම්පියුටර් එකක් ගන්නකොට යාලා ඔය Word කියන software එක දාලා දෙනවා. හරිද? එහෙම නැත්තම් මම ප්‍රශ්නයක් නැහැ. මම install කරන guide එක ඔයාලට දෙනවා. හරිද? මෙන්න මෙතනින් මෙයා ක්ලික් කරපුවම මෙන්න මේක තමයි open වෙන්නේ. දැන් මම මෙතනදී open කරේ Microsoft Word 2019 2019 version එක තමයි open කරගත්තේ. ඉතින් මේ software එක open කරාම පස්සේ මෙන්න මේ විදිහට open වුණා. හරිද? එතකොට මේකේ interface එක ගැන එහෙම මම class එකේදී තවත් පැහැදිලිව කතා කරන්නම්. ඉතින් මෙතන තියෙනවා recent document. ඒ කියන්නේ මම recent පාවිච්චි කරපු documents ටික තමයි මෙන්න මෙතන තියෙන්නේ. ඒ වගේම මෙන්න මෙතන තියෙනවා සමහර templates. templates කියලා කියන්නේ කවුරු හරි කෙනෙක් මොන හරි දෙයක් නිර්මාණය කරලා ඒක අපිට දීලා තියෙනවා ඒක edit කරගන්න පුළුවන් විදියට. හරිද? ඒ වගේ දෙයක් තමයි මෙතන තියෙන අතරම. මේ කැලෙන්ඩර් එකක් තියෙනවා, සමහර forms තියෙනවා, සමහර මේ මෙන්න එක දේවල් තියෙනවා. මෙතන මේ තව education කියලා කියපුවාම පොඩි post හදපේවා තියෙනවා. ඉතින් ඒක උඩ ක්ලික් කරලා අපිට ඒක වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේ දේවල් තමයි මෙන්න මෙතන තියෙන template කියලා කියන්නේ. හැබැයි අපි Word එක ඉගෙන ගන්න යනකොට අපිට ඕන දෙයක් අපි හරියටම කරන්න ඕන නම් අපි මෙන්න මෙතන තියෙන blank document කියන එක තමයි අරගන්නේ. හරි? මෙන්න blank document කියන ක්ලික් කරපුවම අපිට මෙන්න මේ විදිහට Word එක open වෙනවා. එතකොට මේ Word එක open වුණාන් පස්සේ මේ Word එකේ මේ උඩ තියෙන bar එකට අපි කියන්නේ title bar. මෙයාට කියන්නේ title bar. එතකොට මේ දෙවෙනි කෙනාට කියන නම තමයි menu bar එක. menu bar. හරි? මේවට සාමාන්‍යයෙන් මේ නම් අපි පොඩක් මතක තියාගන්න. මේක ගොඩාක් මහන්සි වෙලා පාඩම් කරන්න ඕන දෙයක් නෙමෙයි. මේක අපි වැඩ කරද්දි මේක මතක හිටිනවා. හරිද? එතකොට මෙයාට කියන මම දැන් අපි ක්ලාස් එකේ වුණත් මේක හැම වෙලේම මම කියන නමක්. හරිද? මේ title bar එක මේ menu bar කියන එක අපි හැම වෙලේම කතා කරනකොට කියනවා. මෙන්න මේ menu bar එක. menu bar එකේ තියෙන home එකට යන්න. එතකොට ඒ වගේම තමයි කතා කරනකොට ඔයාලට ඔක මතක හිටිනවා. හරිද? එතකොට මේ menu bar එක කියලා කියන්නේ menu bar එකේ තියෙන home, insert, design කියලා මේ buttons. මේවට අපි කියන්නේ tabs කියලා. tabs. ඒ වගේ මේ home කියන එකට ක්ලික් කරපුවාම මෙන්න මේ list එකක් එනවා. මෙන්න මේ list එකක්. හරිද? මේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට list එකක් තියෙනවා. මෙන්න මේ list එක. හරිද? මේ list එක. දැන් අපි insert කියන එකට ක්ලික් කරපුවාම මේ ඒකේ එන list එක වෙනස් තේරුණාද? design එක. layout. එතකොට මේ list එකට අපි කියන්නේ ribbon එක කියලා කියනවා. ribbon.
මේකට කියන්නේ රිබන් කියලා කියනවා. මේක කියන්නේ මම තියපු නමක් නෙමෙයි. මේක Microsoft කම්පැනි එකකින් මේක Microsoft කියන කම්පැනි එකට අයිති software එකක් තමයි මේක. එතකොට එයාලා තියපු නමක් තමයි මේකට හරි රිබන් කියලා කියන්නේ. එතකොට මේ වර්ක් කරන page එක මේකට කියන්නේ අපි page එක මේ සුදු පාටට තියෙන්නේ අපේ page එක. හරි මෙතන ruler එකක් තියෙනවා. මේ ruler එක අපිට අවශ්‍ය නම් තියාගන්න පුළුවන්. නැත්නම් අයින් කරන්නත් පුළුවන්. හරි. අපි step by step ඒ ටික අපි පස්සේ කතා කරමු. ඉතින් මේකේ අපි ටයිප් කරන්න යනකොට දැන් මම බේසික් එකේ ඉඳලා වර්ඩ් එක වලට මේ ටියුට් එක ගත්තාම බේසික් එකේ ඉඳලා ටයිපින් එක අපි කතා කරනවා. එතකොට ටයිපින් කියලා ගත්තාම අපි සාමාන්‍යයෙන් මෙන්න මෙතන මුලින්ම අපි දැනගන්න ඕනේ ටයිප් කරන්න කලින්. හරිද? ටයිප් කරන්න කලින් අපි දැනගන්න ඕන දෙයක් තියෙනවා. ටයිප් කරන්න ඕන කලින් මුලින් අපි දැනගන්න ඕන පළවෙනි දේ තමයි මෙන්න මේ කීබෝඩ් එක තියෙනවානේ. හරිද? මේ කීබෝඩ් එක හරිද? මේ කීබෝඩ් එකේ තියෙන කීස් ගැන දැනගන්න ඕනේ. මෙයාලා මෙන්න මේ කීබෝඩ් එක. කීබෝඩ් එකේ තියෙන කීස් මුලින්ම. එතකොට ඒ දේවල් අපි ක්ලාස් එකේ මම කතා කරනවා. ඉතින් මුලින්ම අපි මෙතනත් පොඩ්ඩක් බලමු. මේ කීබෝඩ් එකේ තියෙන කීස්. කීස් කියලා ගත්තාම මෙන්න මේ මෙයාලට කියන නම් ටික මුලින්ම දැනගන්න ඕනේ. හරිද? මුලින්ම මෙන්න මෙතන ඉන්න එක්කෙනාට අපි කියන්නේ control key කියලා කියනවා. control CTRL. control key කියලා කියනවා. එතකොට මේ කීබෝඩ් එකේ control key දෙකක් තියෙනවා. මේ control key කියන එක අපිට කොම්පියුටර් එකත් එක්ක වැඩ කරද්දි මේක ගොඩක් යූස් වෙන කී එකක්. මේක ගොඩක් දුරට අපිට පාවිච්චි වෙන්නේ මේ කොම්පියුටර් එකේ ෂෝට් කට්ස් යූස් කරද්දි. හරි ෂෝට් කට් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් දැන් මේකේ මම පොඩි දෙයක් ඔයාලට පෙන්නනවා. අපි මෙතන ටයිප් කරා කියමුකෝ කැනේඩියන් කියලා මම ටයිප් කරා. කොලෙජ් කියලා ටයිප් කරා. ඉතින් ෂෝට් කට් එකක් කියලා කියන්නේ මෙන්න දැන් මේක මම මේ විදිහට සිලෙක්ට් කරලා මෙන්න මේකේ ගිහිල්ලා මෙතන B කියන එකට ක්ලික් කරොත් මේක බෝල්ඩ් වෙනවා. ඒ කියන්නේ පොඩ්ඩක් ඩාර්ක් වෙනවා. හරි. ඊගාවට මට මෙන්න මෙතනට ගිහිල්ලා මෙන්න මේ අකුරු වල සයිස් එක පොඩ්ඩක් වැඩි කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් මේකට මෙන්න මේ විදිහට මවුස් එකෙන් එහෙට මෙහෙට කරගෙන වැඩේ කරන්න අමාරුයිනේ. සාමාන්‍යයෙන් අපි වේගෙන් වැඩ කරද්දී මෙන්න මේ වගේ දේවල් කරනකොට අපි පොඩි ෂෝට් කට් එකක් පාවිච්චි කරනවා. ෂෝට් කට් කියලා කියන්නේ මෙයාව සිලෙක්ට් කරගෙන කීබෝඩ් එකේ control key එකත් එක්ක B. control කියලා කියන්නේ මෙන්න මෙයා. මේ key එක press කරගෙන අපි මේකේ B එක press කරොත් අපිට පුළුවන් මෙන්න මේක bold කරගන්න. මම දැන් මේ මෙන්න මේ විදිහට. හරිද? මේක control I keyboard එක I එක press කරොත් italic වෙනවා. පොඩ්ඩක් ඇල වෙනවා. හරි control U underline වෙනවා. control key කියන key එක අපි පාවිච්චි කරන්නේ ගොඩක් දුරට මේ shortcut ගන්න. හරිද? ඉතින් ගොඩක් දේවල් මම පොඩි බේසික් මේ shortcut එකක් කිව්වේ. මේක නැතුව සාමාන්‍යයෙන් ගොඩක් තව තියෙනවා. හරිද? control එකත් එක්ක මේ Windows එකට අදාළ shortcut උත් තියෙනවා. මම ඔයාලට shortcuts උත් වෙනම මම ඔයාලට දෙනවා. හරිද? දැන් මේ tute එකෙත් අපේ මේ office tute එකේ අන්තිමට දාලා තියෙනවා මෙන්න මෙතනින් පස්සේ මෙන්න මේ shortcuts මම දීලා තියෙනවා ඔයාලට. හරි word වල පාවිච්චි කරන shortcuts මම ඔයාලට හැම එකක්ම වගේ 80%ක්ම මම දීලා තියෙනවා. හරිද? ඔයාලා හැම වෙලේම පාවිච්චි කරන්න ඕන shortcut මෙන්න මෙතන දීලා තියෙනවා. හරිද? එතකොට shortcuts type කරද්දි මම මෙන්න මේ බලන්න මේ පොඩ්ඩක් ඉන්න. මෙන්න මේ shortcut ගහද්දි shortcut වල වැඩිපුරම තියෙන control key එක. control එකත් එක තමයි ගහන්න තියෙන්නේ. Microsoft මේ Word වල තියෙන හැම එකටම වගේ control key එක පාවිච්චි වෙනවා. ඉතින් සමහර වෙලාවට shift එක පාවිච්චි වෙනවා. ඉතින් ගොඩක් ඒවාට control පාවිච්චි වෙනවා. control key එක. ඒතර control key කියන්නේ මෙන්න මෙයාට තමයි control කියලා කියන්නේ. control key දෙකක් තියෙනවා. දෙකින් කෝක press කරත් ප්‍රශ්නයක් නැහැ. අපි control press කරද්දි. දෙකේම එකම වැඩේ තමයි වෙන්නේ. ඉතින් අතට හුරු එක තමයි අපි press කරන්නේ. ඉතින් අයි හතට හුරු කියලා කියන්නේ මොකක්ද කියන එක අපි මම ඔයාලට කියලා දෙනවා. මේක type කරද්දි කොහොමද අත තියාගන්න ඕනේ. අන්න ඒ වගේ දේවල් මම ඔයාලට typing master software එකක් use කරලා මම ඔයාලට පෙන්වන්නම් class එකේදී. එතකොට ඒකෙදි ඔයාලට train වෙන්න පුළුවන්. හරිද? කියන typing speed එක keyboard එක අත තියාගන්න ඕන ක්‍රමය. ඒක තිබ්බාන් පස්සේ type කරන්න ලේසි. හරි? එතකොට ඊගාවට තියෙන control key එක මේ වගේ මේ මෙතන මෙයාට කියන්නේ alt key. alt key කියලා කියනවා. alt නැත්නම් alt කියලා කියනවා. alt නැත්නම් alt key කියලා කියනවා. ගොඩක් දුරට කියන alt key කියලා. හරිද? alt කියලා තියෙනවා. නැත්නම් option key කියලා කියනවා. ඉතින් ඒක ගොඩක් දුරට පාවිච්චි කරන්නේ ඉතින් ඔය Apple computer එකේ තමයි option key කියලා කියන්නේ. ඒ වගේම මෙතන තියෙනවා Windows key කියලා කියනවා. මේ Windows key කියලා කියන්නේ මේකත් සමහර shortcuts වලට අවශ්‍ය වෙනවා. ඉතින් ඔය මේ Windows key එක press කරපුවාම එකපාරෙම අපිට මෙන්න මෙයා open වෙනවා. ඒ වගේම Windows key එකත් එක්ක තව ගොඩක් shortcut කියන Windows key එකත් එක්ක tab එක press කරොත් අර මේකේ තියෙන screen එක switch කරගන්න පුළුවන්. ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. අපි බලමු. මම Windows වල shortcuts උත් ඔයාලට දෙන්නම්. හරි? ඒ වගේම මෙන්න මෙතන ඉන්නවා මෙන්න මෙයාට කියන්නේ අපි shift key එක කියලා. shift keys දෙකක් තියෙනවා. දැක්කද?
එතකොට අපි කීබෝඩ් එකේ control key දෙකක් තියෙනවා, alt key දෙකක් තියෙනවා, shift key දෙකක් තියෙනවා. මේ shift key එකෙන් වෙන්නේ දේවල් දෙකක් කරගන්න පුළුවන්. එකක් ඔයා කම්පියුටර් එකේ ටයිප් කරනකොට හරිද? මම මෙතන මේකෙදි on screen keyboard එක open කරනවා හරි. on screen keyboard එකක් open කරගන්න මෙන්න මෙයාව. හරිද? මම word එකත් open කරගෙන මෙන්න මෙතන ඔයාලට පෙන්නන්නම්. හරිද මේ enter key එක press කරොත් පල්ලෙහාට එන්න පුළුවන්. මෙන්න මෙතන අපි සාමාන්‍යයෙන් ටයිප් කරද්දී අපිට ටයිප් වෙන්නේ මෙන්න මේ විදිහට. ඒ වගේම ඔයා කීබෝඩ් එකේ shift key එක press කරගෙන ඔයා ටයිප් කරොත් ඔයාලට capital ටයිප් කරගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ ස්පේස් බාර් මෙයාට කියන්නේ ස්පේස් බාර් එක. මේකෙන් අපිට හිස් තැනක් ගන්න පුළුවන් දැක්කද? ඒ වගේම shift එක press කරොත් මෙන්න capital. ඒ වගේම shift එකෙන් කරන්නේ මෙන්න මෙතන numbers තියෙනවනේ 1 2 3 4 5. ඒ වගේම shift එක press කරගෙන ටයිප් කරොත් මේකේ උඩ තියෙන symbol එක ගහගන්න පුළුවන්. මේ කීබෝඩ් එකේ උඩින් තියෙන symbol එක ටයිප් කරනවා නම් shift එකත් එක්ක අපි ටයිප් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් ටයිප් කරොත් අපිට නිකන් තමයි මේක ටයිප් වෙන්නේ. ඉතින් ඒ වගේම මෙන්න මෙතන enter key කියලා කී එකක් තියෙනවා. මේක press කරොත් අපිට enter කරගන්න පුළුවන්. මෙන්න මෙතන දාලා තියෙන මෙන්න මෙයාට අපි කියන්නේ enter key කියලා. enter. ඒ වගේම මෙන්න මෙයාට කියන්නේ අපි backspace කියලා. මෙන්න මෙතන තියෙන එක අපි කියන්නේ backspace. backspace කියලා කියන්නේ අපිට ටයිප් කරපු දෙයක් මකන්න යූස් කරන්න පුළුවන්. හරිද? මෙන්න මෙයාව ගත්තාම දැන් මෙතන ඉඳලා මේ backspace ගාදී මෙන්න මකන්න. හරි? ඒ වගේම enter කරා පල්ලෙහාට ආවා. ඊළඟට මේ ස්පේස් බාර් එකෙන් අපිට කරන්න තියෙන හිස් තැනක් ගන්න එක. එක හිස් තැනක්. ඒ වගේම මේ ටැබ් මෙතන තියෙනවා ටැබ් කියන කී එකක්. මේ ටැබ් කී එකෙන් වෙන්නේ මෙතන ඉඳලා ලොකු ස්පේස් එකක් මූව් වෙන්න පුළුවන්. මෙන්න මේ ස්පේස් බාර් එකෙන් එක අකුරක ස්පේස් එකක් මූව් වෙන්නේ. එක කැරක්ටර් ස්පේස් එකක්. ඒ වගේම මේ ටැබ් එකෙන් වෙන්නේ සාමාන්‍යයෙන් ලොකු ස්පේස් එකක්. ඒ කියන්නේ රූලර් එකේ මෙන්න මෙතන රූලර් එකක් තියෙනවා. මේ රූලර් එකේ මේ එක ගාවට තියෙන ඊගාව ටැබ් එක ප්‍රෙස් කරාම 1.5 ඉන්චස් අඟල් වලින් තියෙන්නේ මේක. එතකොට අඟල් වලින් මේ 2 2.5 3 3.5 කියන මේ අඟල් වලට මේක මූව් වෙනවා. ලොකු ස්පේස් එකකට මේක මූව් වෙනවා. ඒක තමයි අපි මේ ටැබ් කී එකෙන් වෙන්නේ. ඒ වගේම මෙතන caps lock කියලා කී එකක් තියෙනවා. මේ caps lock එකෙන් වෙන්නේ හරිද? මෙන්න මේ caps lock එක. මෙන්න මෙහාට කියන caps lock. මේක press වුණොත් අතින් මේක click වුණොත් මෙන්න මේ keyboard එක අනුව නම් මෙන්න මෙතන තියෙන light එක පත් වෙනවා. මෙතන A කියන තැන මෙන්න මෙතන තියෙන light එක පත් වෙනවා. මෙන්න මේ කී එක ඔබන. එතකොට අපි ටයිප් කරන හැමදේම ටයිප් වෙන්නේ කැපිටල් වලින් ඊට පස්සේ. මේ ලයිට් එක ඔන් වෙලා තියෙද්දි ටයිප් වෙන හැමදේම ටයිප් වෙන්නේ කැපිටල් වලින්. එතකොට අපිට මෙන්න මේක ඕෆ් කරොත් සිම්පල් වලට ටයිප් වෙයි. හරිද? සාමාන්‍යයෙන් මෙන්න මේක ගත්තාම දැන් ඔන් ස්ක්‍රීන් එක ගන්නවා. හරිද? මෙන්න මෙතන මම දැන් කැප්ස් ලොක් එක ඔන් වුණොත්. හරිද? මගේ දැන් කීබෝඩ් එකේ කැප්ස් ලොක් එක ඔන්. එකපාරක් ප්‍රෙස් වුණොත් ඒක ඔන් වෙනවා. හරිද? දැන් මම ටයිප් කරොත් හැමදේම ටයිප් වෙන්නේ කැපිටල් වලින්. හරි කැප්ස් ලොක් එක ඕෆ් වුණොත් ආපහු මේ නෝමල් ටයිප් කරනවා. ඔන්න ඔය විදිහට තමයි ඔය කැප්ස් ලොක් එක වෙන්නේ. ඉතින් කැප්ස් ලොක් එක සාමාන්‍යයෙන් ඔය ලැප්ටොප් වල නම් කැප්ස් ලොක් එක ළඟම ලයිට් එකක් තියෙනවා. ඉතින් ඔය සාමාන්‍යයෙන් මේ වගේ කීබෝඩ් එක නම් මේ මෙතන හරි උඩ හරි කොහේ හරි තැනක ඕකේ පොඩි ලයිට් එකක් තියෙන එක ඔන් වෙනවා. ඊළඟට ඉතින් අපිට වැදගත් වෙන කී මෙන්න මෙතන තියෙන මෙන්න මේ නම් ලොක් කියන කී එක. ගොඩක් කටියට ප්‍රශ්නයක් වෙන දෙයක් තමයි මේ නම් ලොක් එක. හරි. මේ නම් ලොක් එක අපිට අපේ අතින් සාමාන්‍යයෙන් මේ නම් ලොක් එක ප්‍රෙස් වුණොත් මෙන්න මෙතන තියෙන ලයිට් එක පත් වෙනවා. සාමාන්‍යයෙන් ඔයාලා වැඩක් කරගෙන යනකොට මේ නම් ලොක් එක කොයි වෙලෙත් ඔන් එකේ තියාගන්න. හේතුව මේ නම් ලොක් එක ඔන් වුණොත් විතරයි මෙතන තියෙන නම්බර්ස් වැඩ කරන්නේ. නැත්තම් මේ නම්බර්ස් වැඩ කරන්නේ නැහැ. ඒකට මේ නම් ලොක් එක ඕෆ් වුණොත් මෙතන තියෙන නම්බර්ස් වැඩ කරන්නේ නැහැ. ඒ වෙනුවට මේක වැඩ කරන්නේ එරෝ කී එකක් විදියට. හරිද? ඒකට මෙන්න මෙයාලගේ තියෙන මේ නම් ලොක් එක ඔන් කරගෙන වැඩ කරන්න. ඊළඟට මෙන්න මෙතන තියෙනවා delete කියන කී එක. මේ delete කී එකෙන් වෙන්නේ අපිට අවශ්‍ය නැති දේවල් සිලෙක්ට් කරලා delete කරගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මෙහෙම කතාවක් තියෙන්නේ ඒකෙදි. ඇතරම මෙන්න මේ වගේ එකක් සිලෙක්ට් කරලා ඔයාලට කීබෝඩ් එකේ මේ delete key එක තියෙනවනේ. මෙන්න මේ delete key එක press කරොත් මේක delete වෙනවා. ඒ වගේම backspace එකෙන් කරන්නේ ඔයාලට මෙන්න මේ විදිහට පිටිපස්සේ මේ පැත්තට තියෙන ඒවා delete කරන එකනේ. trace කරන එකනේ. මෙන්න මේ මැද තැනක click කරලා ඔයා කීබෝඩ් එකේ delete key එක press කරොත් ඔයාට පුළුවන් මෙන්න මේ පැත්තට තියෙන ඒවා මකා ගන්න දැක්කද? හරිද? ඒක මම තව පැහැදිලිව ක්ලාස් එකේ කියලා දෙන්නම්. හරිද? කොහොමද delete එක කොයි පැත්තටද හරියට වැඩ කරන්නේ කියලා. හරි එච්චරයි වැඩ කරන්නේ. ඇත්තටම මෙන්න මේ backspace එකෙන් මේ පැත්තට තියෙන වැඩ කරනවා. මම ආපහු ඇදලා පෙන්නන්නම් ඔයාලට. මෙන්න මේ පැත්තට වැඩ කරන්නේ මේ backspace එකෙන් රේස් කරොත්. මම මෙතන ක්ලික් කරලා මේ H දැක්කද? දැන් මම නිකන් හරි delete key එක press කරොත් මෙන්න අනිත් පැත්තට. මෙන්න මේ පැත්තට තියෙන තමයි delete වෙන්නේ.
හරි. දැන් මම මෙන්න මෙතන delete එක press කරොත් මෙන්න මෙතන click කරලා මේ G එක delete වෙයි බලන්න. දැක්කද? දැන් මේ ආයෙ delete press කරොත් නම්බර් 5. මේ පැත්තට තියෙන ඒවා delete වෙනවා මේ. අන්න ඒ පැත්තට තියෙන ඒවා අපිට අයින් කරගන්න පුළුවන් මේ delete key එකෙන්. ඒතකොට backspace and delete key. ඉතින් ඊගාවට මෙන්න මේකේ අපිට වැදගත් වෙන දැනට අපිට අවශ්‍ය වෙන කියන හැම key එකක්ම අපිට අවශ්‍යයි. මෙන්න මේවට කියන්නේ අපි function key කියලා කියනවා. function key මේවත් ඇවිල්ලා shortcut වලට පාවිච්චි කරන සාමාන්‍ය word එකේ නම් මේකේ function key වල shortcut එකක් නෑ. හරිද? number 2 F2 එක use කරන්න වෙනවා අපිට help කියන එකට. ඉතින් අනිත් ඒවා නම් මෙතනින් ගොඩක් දුරට මේ පාවිච්චි වෙන designing softwares වල නම් මේ ඔක්කොම අපිට එක එක options වලට තියෙනවා. ඉතින් ඒ වගේම මෙන්න මෙතන තියෙන escape කියන key එක escape එකෙන් මෙන්න මෙතනින් escape වෙන එක අයින් වෙන්න පුළුවන් අනේ වගේ දේවල් වලට මේක පාවිච්චි කරනවා. ඉතින් ඊළඟට එතකොට අපි කීබෝඩ් එක පාවිච්චි කරලා තමයි මේ මෙන්න මේ විදිහට බේසික්ම අපි කෝස් එකේදී කීබෝඩ් එක පාවිච්චි කරන විදිය කතා කරනවා. හරිද? මේකේ කීබෝඩ් එකේ මොන මොනවද දේවල් දෙන්නේ ටැබ් කීස් ගැන, කැප්ස් ලොක් ගැන අපි කතා කරනවා. ඉතින් ඒ වගේ අපි බේසික් එකේ ඉඳලා තමයි මේ කෝස් එකේ අපි පටන් ගන්නෙ. එතකොට මෙතන මෙන්න මේ විදිහට. හරි? එතකොට මෙන්න මේ විදිහට අපි ටයිපින් එකක් කරගන්නේ කොහොමද කියන එක පටන් ගන්නවා. මේක සම්පූර්ණයෙන්ම ප්‍රැක්ටිකල් ටියුට් එකක්. හරි? එතකොට මේ ටියුට් එකේදී අපි ඊළඟට කතා කරනවා මෙන්න මේ දේ හරිද ටැබ් එකක් යූස් කරලා කොහොමද ටයිප් කරන්නේ. සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට ගත්තාම හරි එන්ටර් කරලා පොඩ්ඩක් පල්ලෙහාට ආවා. මෙන්න මේ ෆොන්ට් සයිස් එක සාමාන්‍යයෙන් 12ක් දාගත්තා. ෆොන්ට් කියන්නේ මොකද්ද? සයිස් එක කියන්නේ මොකද්ද? හැමදේම මම කියලා දෙනවා මේ ටියුට් එකේ තියෙන ඕඩර් එකට ගියාම අපිට පැහැදිලිවම හැමදේම ඉගෙන ගන්න පුළුවන්. හරිද? ෆොන්ට් කියන්නේ මොකද්ද? ෆොන්ට් සයිසස් කියන්නේ මොකද්ද? හැමදේම මේකෙදි තියෙනවා. හරිද? ස්ටෙප් බයි ස්ටෙප් හරි ලස්සනට ඉගෙන ගන්න පුළුවන් විදිහේ ටියුට් එකක් තමයි මේක. එතකොට මේකෙදි කියන්නේ අමතර නිකන් පාඩම් කරන්න දේවල් නැහැ ඇත්තටම. හරිද? තියෙන්නේ හරියටම ප්‍රැක්ටිකලි වැඩ කරන්න තමයි තියෙන්නේ. මේක ඉගෙන ගත්තොත් හරියටම ඔයාලට ප්‍රැක්ටිකලි ඕන තැනක ගිහලා Word එක ඕපන් කරලා වැඩ කරන්න පුළුවන්. Word එකේ දෙන ඕනම ડોකියුමන්ට් එකක්, ඕනම ලෙටර් එකක් වෙන්න පුළුවන්. ඕනම දෙයක් ඔයාලට සිම්පලි හදා ගන්න පුළුවන් විදිහට ෆුල් ට්‍රේන් එකක් මෙන්න මේ Word එකේ තියෙන ටියුට් එක කම්ප්ලීට් කරොත් ඔයාලට කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට අපි Word එක ඕපන් කරලා මෙන්න මේ වගේ එකක් ටයිප් කරගන්නවා නම් මෙන්න මෙතන ටයිප් කරනවා මම file name කියලා ටයිප් කරා. ටයිප් කරලා ඉතින් මෙන්න මේකෙදි සාමාන්‍ය මෙන්න මේ විදිහට ටයිප් කරගන්න මෙන්න මේ වගේ ස්පේස් එකක් මේකේ ලොකු ස්පේස් එකක් කරලා තියෙනවා. හැබැයි මේ දෙක හරි කෙලින් තියෙන දැක්කද? ඒතකොට මේ වගේ කෙලින් හදා ගන්න ඕනේ නම් අපිට මෙන්න මේ විදිහට ස්ට්‍රේට් හරි කෙලින් දැක්කද මේ ලොකු ස්පේස් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් කීබෝඩ් එකේ තියෙන ස්පේස් බාර් එක ප්‍රෙස් කරොත් අපිට හම්බ වෙන්නේ එක කැරක්ටර් ස්පේස් එකක්. හරි මම කලින් උත් කිව්වා. මේ එක අකුරක ස්පේස් එක තමයි මෙතනින් හම්බ වෙන්නේ. දැන් අපිට පිළිවෙලටම මෙන්න මේ අකුර ලොකු ස්පේස් එකක් අපිට ඕන නම් කීබෝඩ් එකේ මෙන්න මෙතන තියෙන ටැබ් කී එක ප්‍රෙස් කරන්න ඕනේ. මේක සාමාන්‍යයෙන් මේ ටැබ් කී එක ප්‍රෙස් කරොත් මෙන්න මේ කර්සර් පොයින්ට් එක මෙන්න මේ බ්ලින්ක් වෙනවනේ. ටික් මෙන්න මේ විදිහට. මේකට කියන්නේ අපි කර්සර් පොයින්ට් එක කියලා කියනවා. මේ කර්සර් පොයින්ට් එක මූව් වෙන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට 0.5 එකට. ඔය 1 1.5 2 2.5 මෙන්න මේ එක එක 0.5 වලට තමයි මෙයා නවතින්නේ. වෙන කොහොමවත් මෙයා නවතින්නේ නැහැ දැක්කද? එතකොට මම මෙන්න මේක එකපාරක් ප්‍රෙස් කළා. මෙතන මම ඩබල් ඩොට් එකක් ගහ ගන්න ඕනේ. මෙන්න මේකේ දාලා තියෙන විදිහට මෙන්න මේ විදිහට ඩබල් ඩොට් එකක්. එතකොට එන්න ඒ විදිහට ඩබල් ඩොට් එකක් දාගන්න මම කීබෝඩ් එකේ මෙන්න මෙතන තමයි ඩබල් ඩොට් එක තියෙන්නේ. මම මේක ටයිප් කරොත් මෙන්න මෙතන වදින්නේ සෙමිකෝලන් එකක්. මට අවශ්‍ය දේ නෙමෙයි වැදුනේ. මේක උඩ තියෙන්නේ දැක්කද? එතකොට මම මේක බෑක් ස්පේස් එක ගාලා කීබෝඩ් එකේ shift එක ප්‍රෙස් කරලා මෙන්න මේක ටයිප් කරනවා. ක්ලික් කරනවා. දැක්කද? කෝලන්. ටැබ්. ටැබ් එක ගාව ලොකු ස්පේස් එකක්. මම මෙතන දාගන්නවා ෂෝට් එකට දාගන්නම් දැනට. word කියලා දාගන්න. හරිද? එතකොට මම මෙතන ගිහලා word enter key එක press කරොත් ඔයාලට මෙතනින් පල්ලයට එනවා. එතකොට මම මෙතනින් location කියලා type කරා. මෙන්න මෙතන tab එක ගහුවොත් මෙන්න මෙතනට ආවා දැක්කද? එතකොට මෙන්න මේක shift එකත් එක්ක මෙයාව type කරලා හරි කෙලින් ආයෙ ඉතින් මේක එහාට මෙහාට වෙලා නැහැ අමාරු වෙන්න ඕන දෙයක් නැහැ. හරිද? එහාට මෙහාට කරලා හොයලා ඒ වගේ දේවල් කරන්න දෙයක් නැහැ. tab එක ගහුවොත් හරි කෙලින් මේක දිනවා. print එක දාපු ගමන් print එකත් හරි කෙලින් දිනවා. ඔය ස්පේස් බාර් එකෙන් නිකන් හරි පොඩ්ඩක් කෙලින් වගේ බලාගෙන ස්පේස් බාර් එකේ ගත්තාත් ඔයාලට මැෂින් එකේ ඩිස්ප්ලේ එකේ බලද්දි හරි කෙලින් වගේ තිබ්බට print එකේ එනකොට ඇදේ පේනවා හොඳට. හරිද? ඒ හින්දා මේ වගේ දේවල් කරද්දි හරියටම මෙතන වගේ දේවල් වලට ටැබ් එකම තමයි පාවිච්චි කරන්න ඕනේ. හරිද? හරිම සිස්ටම් එකේ තමයි ටයිප් කරන්න ඕනේ. නිකන් අපිට වැඩේ මේක හරි කෙලින් දාලා තියෙන්නේ. ස්පේස් බාර් එක දාගෙන මේක හරියටම කෙලින් දාගන්න පුළුවන් දැන් සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට අරගෙන මෙන්න මේම ස්පේස් එක ගහලා අරන් හරි දැන් කෙලින් තියෙන්නේ. දැන් හරි කියලා shift එකත් එක්ක මෙන්න මේක ගහන්න බෑ. මේක දැම්මට print කරොත් මේකේ පොඩි මිස් එකක් තියෙනවා. මේ මෙහෙට ගත්තත් මේක ඇදයි, මෙහෙට ගත්තත් හැදයි. හරි? ඒ හින්දා මේ දේවල් කරද්දි Word එකේ අපි සාමාන්‍යයෙන් මේක කොහොම හරි ගැටයක් ගහලා
ටයිප් කරගන්න පුළුවන් කියලා කිව්වට ප්‍රොෆෙෂනල් විදිහට වැඩක් කරලා හරියටම කරනවා නම් හරිම සිස්ටම් එකේ අපි ටයිප් කරන්න. මෙන්න මෙතන ටැබ් එක ගෙවුවා දැන් බලන්න. දැක්කද? හරි කෙලින් තියෙන්නේ. මේවා print කරපුවාම පස්සේ තමයි මේක ඇද පේන්නේ. හරිද? සාමාන්‍යයෙන් මේ අර දැන් අපි මං කලින් ස්පේස් බාර් එක ගහද්දි පොඩි මේකක් තිබ්බ. ඒක පේන්නේ නැහැ සාමාන්‍යයෙන්. normal document එක බලද්දි පේන්නේ නැහැ. හැබැයි ඒක print කරාන් පස්සේ මේක හොඳ පැහැදිලිවම පේනවා මේක. ඒ කියන්නේ මේක වැරදි කියන එක. හරිද? location මම දන්නම් my doc කියලා දාගන්න. හරි my documents. අන්න ඒ විදිහට මෙන්න මේ විදිහට type කරගන්න. එතකොට ඒ වගේ basic එකේ ඉඳලා basic typing setup එක මුලින්ම අපි කතා කරනවා මේකෙදී. ඊට පස්සේ අපි කතා කරනවා මේකෙදී බේසික් විදිහට කොපි පේස්ට් කරන්නේ කොහොමද? කට් පේස්ට් හරි අපි වැඩක් කරගෙන යනකොට අන්න ඒ වගේ දේවල් මේකෙදී අපි කතා කරලා ඉතින් මේ ටියුට් එක අපි ෆලෝ කරගෙන යනවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඇඩ්වාන්ස් ටැබ් සෙටින් අපි ටැබ් කී එක නෝමල් නේ මම කතා කරේ. ඒ වගේම ඇඩ්වාන්ස් ටැබ් සෙටින්ග්ස්. ටැබ් එකක් කොහොමද අපි සෙට් කරලා හරිද ටැබ් සෙටින් කියලා පාර්ට් එකක් තියෙනවා. හරි ඒ දේවල් හරියටම අපි කරන්නේ කොහොමද? මේ හැම දෙයක්ම මේකෙදී කතා කරනවා. ලියුමක් මුලින්ම ටයිප් කරගන්නේ බේසික් විදිහට. හරිද? මෙන්න මේ විදිහට මේ ටියුට් එක අපි සම්පූර්ණයෙන්ම කරගෙන යන්න පුළුවන්. හරිද? මෙන්න මේ ටියුට් එක හරියට කරොත් ඔයාට Word එකේ බේසික් එකේ ඉඳලා හරිද හැමදේම ඔයාට ඔෆිස් එකකට ගිහිල්ලා ඔෆිස් එකේ කරන හැමදේම පිළිවෙලටම කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ප්‍රොජෙක්ට් එකක් හරි දැන් ඔයා කැම්පස් යන කෙනෙක් නම් නැත්නම් ඔයා සාමාන්‍යයෙන් ස්කෝලේ ගත්තත් ග්‍රේඩ් 6 එකේ ඉඳලම IT තියෙනවා. ග්‍රේඩ් 6 එකේ මේ වගේ පොඩි පොඩි දේවල් තියෙනවා. ඉතින් O level එකට යනකොටත් මේකේ හැමදේම මේ ග්‍රේඩ් වයිස් බෙදලා තියෙනවා. ග්‍රේඩ් 6 එකේ ටිකක් තියෙනවා, 7 එකේ ටිකක් තියෙනවා, 8 එකේ ටිකක් තියෙනවා නේ. මේකෙදී හැමදේම අපි කවර් කරනවා. ඔයාට මෙන්න මේ විදිහට ડોකියුමන්ට් එක සම්පූර්ණයෙන් ටයිප් කරන විදිහට මේ හැමදේම කියන්නේ එකම දවසින් මේ හැමදේම කතා කරන්න බෑ. ක්ලාස් එකේ වුණත් මේකට දවස් 4ක් 5කට වැඩිය යනවා මේ දේවල් කතා කරන්න. මර්ල් මර්ජ් වුණත් මේ හැමදේම මර්ල් මර්ජ් කියන්නේ එක ලෙටර් එකක් ටයිප් කරලා අපි ගොඩක් ඇඩ්‍රස් වලට එවන්න ඕනේ නම් හරිද? අපි මර්ල් මර්ජ් කියලා දෙයක් කරනවා. ඒතකොට මර්ල් මර්ජ් කියන දේවල්ත් අපි මේකෙදි කතා කරලා මෙන්න මේ විදිහට තමයි වර්ඩ් එක කරන්නේ. ඉතින් මම ගොඩක් කෙටියෙන් තමයි මේ දේවල් දැන් ඔයාලට පැහැදිලි කරන්නේ. මේ ටියුට් එකයි මේ සබ්ජෙක්ට් එක පැහැදිලි කරන්න ඕනේ හින්දා ඊගාවට එතකොට මේ තමයි සිලබස් එක. මේකේ කරන දේවල් මම අර මේ සිලබස් එකට අදාළ ටියුට් එක තමයි ඔයාලට කලින් පෙන්වුවේ. ඉතින් මම පොඩි දෙයක් තමයි මෙන්න මේ කැලේ විතරයි දැනට ඔයාලට පැහැදිලි කරේ. open word using keyboard. හරි keyboard එක පාවිච්චි කරන එක විතරයි මම පොඩි කැලලක් තමයි explain කරේ. ඉතින් මේ දේවල් ඔක්කොම explain කරන්න පැය දෙකකට වගේ කාලයක් යනවා එක lesson. මේකේ lessons wise මම බෙදලා තියෙන්නේ. මේ එක lesson එකක් පැහැදිලි කරන්න පැය එකමාරක් දෙකකට වගේ කාලයක් යනවා. ඉතින් අපි හරි විදිහට practical විදිහට ඉගෙන ගන්න ඕනේ. ඉතින් shortcut විදිහට ඉගෙන ගත්තොත් ඉතින් වැඩක් කරද්දී අපිට පැටලෙන්න පුළුවන් ඒකින්ද. හරි ඊගොඩ Excel කියන lesson එක ගත්තාම ඊගොඩ ඔයාලට මම කියලා දෙනවා Excel එක. Excel එකත් ඇවිල්ලා ගත්තාම මේ Excel එකේ basic එකේ ඉඳලා Excel හරි Excel එක ගත්තාම Excel එකේ basic එකේ ඉඳලාම අපි කතා කරන Excel එකෙත් මෙන්න මේ හරිය templates load වෙනවා. හරිද? මේ online කෙනෙක් කරලා තිබොත් templates load වෙයි. මම දැනට blank document කියන එක open කරගන්නවා. ඉතින් Excel එක ගත්තාම Excel එකෙත් මෙන්න මේ විදිහට තමයි Excel එක open වුණා මේ විදිහට තියෙන්නේ. ඉතින් ඒකටත් මෙන්න මේ same ඒ නමම තමයි කියන්න තියෙන්නේ. title bar, menu bar, ribbon. ඒ වගේම මේකේ extra bar එකක් තියෙනවා මෙන්න මෙතන formula bar කියලා කියන්නේ. මෙයාට කියන්නේ formula bar එක කියලා. ඉතින් ඒවා මම කියලා දෙන්නම්. ඒකට නම් දාලා වෙනම ටියුට් අපි ගාව තියෙනවා. ඒ සබ්ජෙක්ට් එකට අදාළ වෙනම ටියුට් එකක් තියෙනවා. ඒ ටියුට් එක තමයි අපි යූස් කරන්නේ එතනට. මේ හැම ටියුට් එකක්ම මම ඔයාලට ක්ලාස් එකේදී දෙනවා. හරිද? Microsoft Excel. හරි මෙන්න මේ ටියුට් එක. එතකොට මේ ටියුට් එක ගත්තාම Excel ඔයාලට මුල ඉඳලා හරිද? බේසික් එකේ ඉඳලා ඔයාලට ඔෆිස් එක ගිහිල්ලා වැඩක් කරන්න පුළුවන් මට්ටමට මෙන්න මේකෙදි Excel අපි කතා කරලා තියෙනවා. ඉතින් Excel වල ෆන්ක්ෂන්ස් මෙතනදී ෆන්ක්ෂන්ස් 30ක් වගේ අපි මේ ක්ලාස් එකේදී කතා කරනවා. ඉතින් Excel එක ඕපන් කරාම Excel වල තියෙන බේසික් පාර්ට් එක ගත්තාම මේ පැත්තට අපි කියන්නේ column කියලා කියනවා. මේ පැත්තට කියන්නේ rows. හරිද? ඉතින් අපි table වගේ දේවල් දාන්න. හරි ඒ වගේ දේවල් වලට Excel හරි ලේසි. Word වල table දාලා වැඩ කරන්න ගියොත් හරි අමාරුයි. Excel වල හරි පහසුයි. ඒ වගේම calculations හදන්න තමයි Excel පාවිච්චි කරන්නේ. ඉතින් Excel වල අපි sheet එකක් කොහොමද හදාගන්නේ? මේ sheet වල columns, මේ පැත්තට rows. එතකොට මේ box එකට කියන නම තමයි cell එක කියලා කියන්නේ. cell. මෙන්න ඔයාලට කියන්නේ cell කියලා. එතකොට මේ cell එකක් use කරලා කොහොමද අපි type කරගන්නේ? හරි. ඒ වගේම මේ Excel වල අපි functions මම කිව්වා ඔයාලට 35කට වැඩි අපි මේකෙදි කතා කරනවා. ඉතින් මේ sheet එකක් කොහොමද අපි columns කොහොමද insert කරගන්නේ, rows කොහොමද insert කරගන්නේ, sheet එක rename කරන්නේ, ඒ වගේ basic එකේ ඉඳලා. හරිද? basic part එකේ ඉඳලා මේ
සෙල් එකක් ෆෝමැට් කරන්නේ. හරි. මේ බේසික් දේවල් අපි කතා කරලා මේකේ ගොඩක් ෆන්ක්ෂන්ස් තියෙනවා අපි ගාව. මේ ෆන්ක්ෂන්ස් අපි කතා කරනවා. මේ ෆන්ක්ෂන්ස් ටික කතා කරලා ඊට පස්සේ අපි මේක ගොඩක් දුරට අපි හරි ඉගෙන ගන්නේ එක්සයිස් ප්‍රැක්ටිකල් එක්සයිස් වයිස් තමයි ඉගෙන ගන්නේ. මම නිකන් ඔයාලට ෆන්ක්ෂන්ස් ටිකක් දාලා මෙන්න මේ ෆන්ක්ෂන් එකේ මේක කරන්නේ මේ ෆන්ක්ෂන් එකේ මේක කරන්නේ කියලා කියනවට වඩා මෙන්න මේ විදිහට ප්‍රැක්ටිකල් හරි ටේබල් එකක් දාලා මේ ටේබල් එකේදී කැල්කියුලේෂන්ස් කරන විදිය. හරිද? ටෝටල් එකක් ගන්න බේසික්. හරිද? බේසික් එකේ ටෝටල් එකක් කැල්කියුලේට් කරන්නේ කොහොමද? මේ වගේ දේවල් ටේබල් එකක් දාන්නේ ටේබල් එක හරි අරේන්ජ් කරන විදිය. ඒ වගේ බේසික් එකේ ඉඳලා අපි කතා කරන්නේ ස්ටෙප් බයි ස්ටෙප් එක්සයිසස් 12ක් මම කතා කරනවා. මේ එක්සයිසස් 12ෙම අපි ස්ටෙප් බයි ස්ටෙප් උඩට යනකොට ෆන්ක්ෂන්ස් වැඩි වෙනවා. ඒ කියන්නේ පොඩ්ඩක් ඇඩ්වාන්ස් තත්යකට යන විදිහ තමයි මේක හදලා තියෙන්නේ. මේ එක්සයිස් එකට වඩා ඊගාව එක්සයිස් එක පොඩ්ඩක් ඇඩ්වාන්ස්. අන්න ඒ විදිහට අපි මේක හදලා තියෙන්නේ ස්ටෙප් බයි ස්ටෙප්. ඔයාලට එකපාරම ඇඩ්වාන්ස් දෙයක් දාලා Excel එකේ මෙන්න මේ විදිහට ෂීට් එකක් හදන්න කියපුවම ඔයාලට පොඩ්ඩක් කරකලා අතාරියා වගේ තියෙයි. එතකොට අපි මේ ස්ටෙප් බයි ස්ටෙප් එනකොට ඔයාලට මෙන්න මේවා දේවල් ඉගෙන ගන්න පුළුවන්. මේකදී අපි dsum කියන ෆන්ක්ෂන් එක යූස් කරනවා, sum if ෆන්ක්ෂන් එක යූස් කරනවා. ඒ වගේම මම count if ඊගාවට lookup ෆන්ක්ෂන්, vlookup, xlookup මේ හැමදේම අපි කතා කරනවා. මේකදී ගත්තාම මේ ෆන්ක්ෂන්ස් මේ එක ලෙසන් එක මේ ලෙසන් එකේදී අපි ෆන්ක්ෂන්ස් මොනවද යූස් කරන්නේ මෙතන ෆන්ක්ෂන්ස් හරි if ෆන්ක්ෂන්ස් ඒ වගේ දේවල් data formulas හරි මේ හැමදේම අපි ස්ටෙප් බයි ස්ටෙප් මේකදී කතා කරනවා. mode ෆන්ක්ෂන් එක හරි ඊගාවට charts එක වැඩ කරන්නේ Excel වල තමයි. Word වල ගොඩක් දුරට අපි charts පාවිච්චි කරනවා. ඒ වුණාට Excel වල chart එකක් ලස්සනට කරගන්න පුළුවන්. ඔයා දැන් sales කරන කෙනෙක් නම් ඔයාගේ sales report එහෙම perfectly ඔයාට submit කරන්න පුළුවන් Excel පුළුවන් නම්. හරිද? Excel පුළුවන් නම් ඔයාගේ monthly plan එක දාගන්න පුළුවන්. හැමදේම perfectly ඔයාට හදාගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් හදාගන්න ඔයාට Excel අවශ්‍ය වෙනවා. ඉතින් Excel ඔයාට අපි basic එකේ ඉඳලා මේකේ කතා කරන මේ functions ටික හැම එකක්ම හරිද? අපි කතා කරන sum if dsum pivot tables කතා කරනවා. මම pivot table එකක් දාන්නේ කොහොමද? මේ හැමදේම basic එකේ ඉඳලා ඔයාලට මේකෙදි කතා කරනවා. ඉතින් මේ හැමදේම මම ඔයාලට class එකේදී practical විදිහට තමයි මේක කරලා පෙන්නනවා. හරිද? මේ exercise හැම එකම මම ඔයාලත් එක්ක මෙන්න මේ functions මේ table එක ගන්න මේ table එක මම type කරලා මේ table එකේ මේ formulas ටික කරලා පෙන්නනවා ඔයාලට. හරි? දැන් මේ form එක ගත්තා මේකේ formulas ටික මම කරලා ඔයාලට පෙන්නනවා. මේ if function එක if function ඊළඟට හරි අද පොඩ්ඩක් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. හරි ඊළඟට Excel වල මම Excel වල දැනට මුකුත් පැහැදිලි කරන්න යන්නේ නැහැ. හරිද? එතකොට මේ ෆන්ක්ෂන් මේ විදිහට අපි බේසික් එකේ ඉඳලාම ඔයාලට Excel අපි කියලා දෙනවා. ඊළඟට අපි PowerPoint කියන සබ්ජෙක්ට් එකත් මේකෙදී උගන්වනවා. PowerPoint වල ගත්තාම PowerPoint presentation එකක් කොහොමද හදාගන්නේ කියන බේසික් එකේ ඉඳලා. හරිද? PowerPoint එකක් open කරන තැන ඉඳලා presentation සාමාන්‍යයෙන් traditional විදියට එන presentation එකක් කොහොමද හදාගන්නේ. හරිද? ස්ලයිඩ්ස් ඉන්සර්ට් කරලා හරිද? මේ PowerPoint එක ගත්තාම PowerPoint එකේ ඔයාලට basic presentations කොහොමද හදන්නේ? හරිද? basic විදියට presentation එකක් කොහොමද හදන්නේ කියන එක තැනේ ඉඳලා හරිද? basic presentation එක මෙතන slides insert කරලා හරි basic විදියට presentation එකක් කොහොමද හදන්නේ කියන එක අපි කතා කරනවා. ඊළඟට link කරලා කරන presentations වර්ගයක් තියෙනවා. හරිද? ඒ link කරන presentations කොහොමද හදන්නේ? ඊගාවට modern type එකේ PowerPoint වල presentation කරන විදිය. හරි? සාමාන්‍යයෙන් ඔයාලා දැකලා ඇති traditional PowerPoint presentations. හරිද? සාමාන්‍යයෙන් heading එකක් දැම්මා. ඒ heading එකට sub headings දාලා ඒ headings වලට පල්ලෙහාට තවත් details දාලා presentation කරන විදිය. අන්න ඒ විදියට සාමාන්‍ය විදියට හදන presentations කොහොමද හදන්නේ? දැන් මෙන්න මෙතන තියෙනවා PowerPoint එකක්. අපි කලින් ටියුට් එක ගාලා PowerPoint presentation එක විදියට දෙන මෙන්න මේ විදියට PowerPoint presentation එක මෙන්න මේ විදියට normal විදියට මෙන්න මේ විදියට presentation එකක් කොහොමද හදන්නේ? මේක basic විදියට. ඊළඟට මම ඔයාලට කියලා දෙනවා link කරලා කොහොමද presentations කරන්නේ. හරිද? link කරලා කරන presentation වල modern type එකේ presentations කොහොමද කරන්නේ? මේ හැමදේම මම ඔයාලට class එකේදී කියලා දෙනවා. ඉතින් PowerPoint වල ගත්තාම මෙතනදී පොඩියට දාලා තිබ්බට මේ modern presentation කියලා කියපුවාම modern presentation වර්ග 4ක් විතර මම ඔයාලට කියලා දෙනවා modern type එක presentations හදන විදිය. හරි මේ හැම එකක්ම තනි presentation විදියට. හරි modern presentation තනි presentation විදියට modern presentations 4ක් මම ඔයාලට කියලා දෙනවා. සාමාන්‍යයෙන් link කරලා කරන්නේ කොහොමද? හරිද? buttons විදියට දාලා කොහොමද හදාගන්නේ? ඒ වගේ දේවල් type 4ක් මම ඔයාලට මේකෙදී කතා කරනවා. modern presentation කියලා විතරයි මෙතන දාලා තිබ්බට මේකෙදී ගොඩක් දේවල් අපිට include කරනවා.
ඒ වගේම මේ ප්‍රසන්ටේෂන්ස් හදලා කොහොමද ඒවා වීඩියෝ කරන්න එක නම් පොඩි දෙයක්. හරිද? මේක වීඩියෝස් විදිහට කන්වර්ට් කරගන්න දේවල්. හරි ඇනිමේෂන්ස් මේ හැමදේම අපි කතා කරනවා. මේ ඇනිමේෂන් එකම කතා කරන්නේ ගොඩක් අපි බේසික් ප්‍රසන්ටේෂන් එකේදී ප්‍රසන්ටේෂන් හදන එක ඇනිමේෂන්, ස්ලයිඩ් ෂෝස්, කස්ටම් ෂෝ, ඇක්ෂන් බටන්ස් මේ හැමදේම අපි අර ට්‍රැඩිෂනල් සාමාන්‍යයෙන් හදන ප්‍රසන්ටේෂන් එක විදිහට අපි කතා කරනවා. ඊට අමතරව මොඩර්න් ටයිප් එකේ ප්‍රසන්ටේෂන්ස් හතරක් අපි වෙනම කතා කරනවා. ඊළඟට ඔයාලට අපි ඉන්ටර්නෙට් ඇන්ඩ් ඊමේල් කියන ලෙසන් එක මේකෙදි කවර් කරනවා. ඉන්ටර්නෙට් ඇන්ඩ් ඊමේල් කියලා කියද්දී බේසික් එකේ ඉඳලම ඉන්ටර්නෙට් එක ඒ කියන්නේ what is network එකක් කියන්නේ මොකක්ද? හරිද? කියන්නේ ඉන්ටර්නෙට් එකට කලින් අපි නෙට්වර්ක් එක ගැන ඉගෙන ගන්න ඕනේ. නෙට්වර්ක් කියන්නේ මොකක්ද කියන එක. එතකොට නෙට්වර්ක් එක ගැන අපි බලනවා ඒක නෙට්වර්ක් ටයිප්ස් ගැන කතා කරනවා. හරිද? එතකොට මේකට වෙනම ටියුට්ස් තියෙනවා අපි ඒකත් දීලා තමයි මේක පැහැදිලි කරන්නේ. හරි සාමාන්‍ය නිකන් කතා කරන්න බෑ. ඒක හරි ටියුට් එකක් අපි තියෙනවා මෙන්න මෙතන ඉන්ටර්නෙට් ඇන්ඩ් ඊමේල් මෙන්න මෙතන තියෙනවා. එතකොට ඉන්ටර්නෙට් වලට වෙනම ටියුට් එකයි ඊමේල් වලට වෙනම ටියුට් එකක් තමයි තියෙන්නේ. ඉන්ටර්නෙට් ඇන්ඩ් ඊමේල් මේකෙදී අපි පේජස් 38ක් තියෙනවා එකෙත් මේක ටියුට් එකක්වත් print කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට කැමති නම් print කරගන්න පුළුවන්. මම ඔයාලට මේ හැමදේම ෂෙයා කරන්නේ අපි WhatsApp එකෙන් ඔයාගේ අපේ group එකේදී මම ෂෙයා කරනවා. ඔයාලට මේක display එකේ තියලා use කරගන්න පුළුවන්. අවශ්‍ය නම් print කරන්න කැමති කට්ටිය ඉන්නවා print කරගන්න. මේක අනිවාර්යෙන් print කරන්න ඕනේ කියලා නෑ. හරිද? මේවල ගොඩක් pages වැඩි. හරිද? pages 38ක් විතර තියෙනවා. මේ හැම කියන්නේ නිකම් pages දාලා නෑ. මේ හැම page එකේම අපිට අවශ්‍ය දේවල් තියෙනවා. මේ හැමදේම මම ඔයාලට පැහැදිලි කරනවා class එකේදී. What is network? network එකක් කියන්නේ මොකක්ද? basic විදිහට network එකක්. හරි? එතකොට network එකක් කියන්නේ මොකක්ද? ඒ වගේම network වල තියෙන types අපි කතා කරනවා. PAN කියන්නේ මොකක්ද? personal area, LAN, local area, MAN. හරි? metropolitan wild area network ගැන. හරි මේ හැමදේම අපි කතා කරනවා. ඒකට personal network එකක් කියන්නේ මොකක්ද? ඒකේ කොහොමද වැඩ කරන්නේ? local area network එකක් කියන්නේ මොකක්ද? server එකක් කියන්නේ මොකක්ද? මේ හැමදේම මම මේකෙදී ඔයාලට පැහැදිලි කරනවා. හරිද? එතකොට සාමාන්‍යයෙන් Microsoft course එකකින් එහා ගිය knowledge එකක් ඔයාලට මේකේ ගන්න පුළුවන්. හරි. එතකොට computer network topologies ගැන කතා කරනවා. එක එක වර්ගයේ topologies මොනවද තියෙන්නේ? bus, star, ring. හරි. මේ topologies කොහොමද හැදෙන්නේ? මේවා use කරන්නේ කොහොමද? cable මේවට පාවිච්චි කරන cable type එක. හරිද? cat6 cable එක හරි ඒවල photos එක පෙන්නලා හරි. එතකොට ඒ subject ටික මම පැහැදිලිවම කියන්නේ ඔයාලට කියලා දෙනවා. ඉතින් ඊට පස්සේ තමයි අපි ඉන්ටර්නෙට් කියන සබ්ජෙක්ට් එකට යන්නේ. හරි ඉන්ටර්නෙට් කියන්නේ මොකක්ද? ග්ලෝබල් නෙට්වර්ක් එකක්. ඉන්ටර්නෙට් එකක් කොහොමද හැදෙන්නේ? අන්න ඒ හැමදේම අපි ස්ටෙප් බයි ස්ටෙප් කතා කරනවා. ඉන්ටර්නෙට් එකක් කොහොමද හැදෙන්නේ? ඒතකොට ඉන්ටර්නෙට් එකක් කොහොමද හැදෙන්නේ කියන එක අපි ඒකට වෙනම වීඩියෝස් තියලා හරිද? පැහැදිලි කරනවා ඉන්ටර්නෙට් එකක් කොහොමද වැඩ කරන්නේ මේකට වෙනම අපි ගාව වීඩියෝ ෆයිල්ස් තියෙනවා. හරි මම ඒක ක්ලාස් එකේදී ඔයාලට ෂෙයා කරන්න. හරි ඉන්ටර්නෙට් එකක් වැඩ කරන ස්ටෙප් එක හරි සිස්ටම් එක කොහොමද ඉන්ටර්නෙට් එකක් වැඩ කරන්නේ මේ හැමදේම අපි ස්ටෙප් බයි ස්ටෙප් ඔයාලට එක්ස්ප්ලেইন කරනවා. එතකොට how does internet works හරි ඉන්ටර්නෙට් එකක් වැඩ කරන විදිහ එතකොට URL එකක් කියන්නේ කොහොමද සාමාන්‍යයෙන් අපි URL එකක් safe විදිහට කොහොමද access කරගන්නේ හරිද එතකොට ඒ දේවල් හැමදේම මේකෙදි ඉන්ටර්නෙට් කියන සබ්ජෙක්ට් එකේදී මම ඔයාලට කියලා දෙනවා. එතකොට ඒ වගේම ඉන්ටර්නෙට් බ්‍රවුසර්ස් ගැන කතා කරනවා. ඒ වගේම සර්ච් එන්ජින්ස් ගැන කතා කරනවා. එතකොට ඊළඟට අපි මෙතන අපි සර්ච් එන්ජින්ස් වර්ග හරි. එතකොට most popular search engines. එතකොට ඊගාවට අපි advantages කතා කරනවා. what is advantages මොනවද තියෙන්නේ කියන එක. එතකොට advantages එකේදී මම ඔයාලට ගොඩක් දේවල් කතා කරනවා. හරිද මේකෙදී knowledges information මෙතන basic විදිහට text දාලා තිබ්බට අපි මේකෙදී අපි කොහොමද අපිට online එකේදී තියෙන වාසි මොනවද තියෙන්නේ හරි මොන වගේ වාසි තියෙනවා අපි online jobs කරනවා නම් මොන වගේ platforms ද තියෙන්නේ අපි online එකේ අපිට online එකේ ඉගෙන ගන්නවා නම් මොන වගේ free websites ද අපිට තියෙන්නේ ඉගෙන ගන්න හරිද අන්න ඒ වගේ දේවල් අපි කතා කරමු ඒ වගේම online sharing සරි මේකේ මාකට් ගැන හරිද eBay මොන වගේ අපිට මාකටිං ප්ලේසස් තියෙනවද හරිද මේ මාකටිං ප්ලේසස් වල අපිට මොන වගේ ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවද මම ඒ වගේ දේවල්ත් ඔයාලට මේකෙදි කතා කරනවා හරිද ඉතින් මේකේ තියෙන ඇඩ්වාන්ටේජස් ගැන අපි ඉන්ටර්නෙට් එකේ තියෙන ඇඩ්වාන්ටේජස් ගැන හැමදේම අපි කතා කරනවා ඒ වගේම selling money right ඒ වගේ දේවල් අපි මේකෙදි කතා කරනවා
ඊළඟට ඉන්ටර්නෙට් තින්කින් කියන සබ්ජෙක්ට් එක හරිද? මේකෙදී අපි මම ඔයාලට AI කියන පාර්ට් එකත් පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරනවා හරිද? ඒ කියන්නේ AI වල තියෙන ChatGPT උනත් ChatGPT එක කොහොමද අපිට දෙයක් හදාගන්නේ? ඒ වගේම ඔන්ලයින් එකේ ගත්තාම අපිට වීඩියෝ ජෙනරේට් කරන පාර්ට් එක ඒ වගේ දේවල් අපි මේකෙදි මම පොඩ්ඩක් ඔයාලට වෙලාවක් අරගෙන ඒකත් මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. හරි. එතකොට මෙතනදී ඉන්ටර්නෙට් කියන පාර්ට් එකයි ඊගාවට ඊමේල් කියන පාර්ට් එකේදී බේසික්ම පාර්ට් එකක් තමයි ඊමේල් කියන පාර්ට් එක. හරි. ඊමේල් කියන පාර්ට් එකේදී අපි ඊමේල් account එකක් කොහොමද ක්‍රියේට් කරගන්නේ කියන පාර්ට් එක මෙතන තියෙනවා. ඊමේල් account එකක්. ඊමේල් කියන්නේ මොකක්ද? ඊමේල් කියලා කියන්නේ ඉලෙක්ට්‍රොනිකල් මේල්. හරි. එතකොට මේ ඉලෙක්ට්‍රොනිකල් මේල් එකක් අපි හදාගන්නේ කොහොමද මුලින්ම? ඒ වගේම මේ ඉලෙක්ට්‍රොනිකල් මේල් ප්‍රොවයිඩර්ස්ලා කවුද ඉන්නේ? දැන් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ Gmail. ඊට අමතරව ලෝකෙ ගොඩක් කට්ටිය මේල්ස් තියෙනවා. ඒ වගේම ෆ්‍රී දෙන්නේ අපිට Gmail දෙනවා, Yahoo එම ෆ්‍රී ගන්න පුළුවන්. ඒ වගේම සල්ලි ගෙවලා ගන්න වෙබ්සයිට්ස් උත් තියෙනවා. ඒකට ඒ වගේ ඊමේල් අපිට දෙන කට්ටිය කවුද ඉන්නේ? ඒ වගේම ඊමේල් ක්‍රියේට් කරගන්න එක සහ හරි විදියට ඊමේල් එකක් එවන්නේ. හරි ඊමේල් එකක් යවනකොට අපිට මොන වගේ දේවල්ද අපිට අවශ්‍ය වෙන්නේ සාමාන්‍යයෙන් ඔයාලා ඔෆිස් එක වැඩ කරද්දී ඔයාලට මොන වගේ සිස්ටම් එකකටද ඔයා ඊමේල් එකක් යවන්න ඕනේ. හරි ඊමේල් එකක් යවද්දී ඔයාලා CC කොහොමද තියන්නේ? BCC කියන්නේ මොකද්ද? මේ හැම දෙයක්ම හරිද? ඊමේල් එකක් යවන්න තියෙන හැම දෙයක්ම අපි කතා කරනවා. හරිද? ඊමේල් එකක් සෙන්ඩ් කරන්නේ කොහොමද? හරිද? BCC කොහොමද තියන්නේ? හරි? මේ හැමදේම ඊමේල් එක එක්කම තියෙන දේවල් අපි ඇටේච්මන්ට් එකක් දාගන්නේ. හරි CC එකක් තිබ්බොත් කාටද කොහොමද යන්නේ? BCC එකක් තිබ්බොත් කොහොමද යන්නේ? හරි මේ හැමදේම අපි ප්‍රැක්ටිකල් විදියටම කතා කරනවා මේ කෝස් එකේදී. ඊළඟට මේකෙදී අපි කතා කරනවා Microsoft Access ගැනත් ඔයාලට මම මේකෙදී කතා කරනවා. Access වලට වෙනම ටියුට් එකක් තියෙනවා. හරි Access කියන පාර්ට් එක මම බේසික් එකේ ඉඳලා Access එකේ database එකක් හදන තැන ඉඳලා හරිද? Access එකේ database එකක් හදන්නේ. හරිද? බේසික් database එකක් create කරන්නේ කොහොමද? හරිද? database එකේ තියෙන field ගත්තාම මේ field වලට අවශ්‍ය වෙන කන්ඩිෂන්ස් කොහොමද අපි හදාගන්නේ? හරිද? database එකට හදාලා conditions හදාගන්නේ. ඊගාවට queries basic විදිහට query එකක් හදාගන්නේ. ඒ queries වල filters කරලා අපිට අවශ්‍ය දේ හොයාගන්නේ කොහොමද? හරිද? form එකක් හදාගන්නේ සහ report හදාන විදියත් මම ඔයාලට basic එකේ ඉඳලා කතා කරනවා. ඊගාට ඊළඟට මේකේ access වල tables දෙකක් කොහොමද relationship කරන්නේ? හරිද? ඒ relationship ඒ වගේම ලින්ක් කරලා කොහොමද මේ රිලේෂන්ෂිප් කරලා queries හදාගන්නේ. හරි මේ හැම දෙයක්ම මම ඔයාලට බේසික් එකේ ඉඳලම කියලා දෙනවා. ඉතින් මේ කෝස් එකේ මම පොඩ්ඩක් ඉක්මනට තමයි මේ සිලබස් එක ඔයාලට එක්ස්ප්ලেইন කරේ. ඉතින් අර වැඩි වෙලාවක් ගන්න නැතුව ඉක්මනට ඉවර. ඉතින් ගොඩක් අය බලා කියන්නේ සිලබස් එක බලා ගන්න ඕනේ කියලා අප අය ගොඩක් ඉන්නවා හරිද? ඒ කියන්නේ සිලබස් එක ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරොත් මේ කෝස් එක ගැන පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒ හින්දා මම ඔයාලට සිලබස් එක පොඩක් ඉක්මනට එක්ස්ප්ලেইন කරා. ඉතින් මම මේ සිලබස් එක ඔයාලා ගෲප් එකේ දාන්නම්. ඉතින් ඔයාලා ඒකත් බලන්න හරිද? Excel ගැන මම වැඩි කතා කරේ නැත්තේ Excel ගැන නම් මම ටේබල් එකක් හදාලා පෙන්නන එක ඔයාලට ගොඩක් බේසික් ඉන්න කට්ටියට මේක තේරෙන්නේ නැති වෙයි. ඉතින් මම ක්ලාස් එකේදී ඔයාලට මේ Excel හැමදේම හරිද බේසික් එකේ ඉඳලා ඔයාලට ටේබල් හදලා හැමදේම මම ක්ලාස් එකේදී හරියටම හදලා පෙන්නනවා. ඉතින් මේක තමයි අපේ සිලබස් එක. ඉතින් මේ කෝස් එක අපි පටන් ගන්නෙ හරියටම පටන් ගන්නෙ ලබන බදාදා. හරිද? ලබන බදාදා 21 හරිද? ලබන බදාදා 21 වෙනිදා තමයි මේ කෝස් එක අපි පටන් ගන්නෙ. ඉතින් ඔයාලටත් මෙන්න මේ කෝස් එකට ජොයින් වෙන්න ඕනේ නම් හරිද? 21 වෙනිදා පටන් ගන්න පළවෙනි ක්ලාස් එකේ ඉඳලා ඔයාලට ජොයින් වෙන්න ඕන නම් ඔයාලට පුළුවන් මම අපේ account number එක හරි college account details මම ඔයාලට අපේ WhatsApp group එක ඔයාලා join වෙලා ඉන්න WhatsApp group එකේ මම share කරන්නම්. හරි. ඒකට ඔයාලා payment එක දාලා slip එක WhatsApp කරාන් පස්සේ ඔයාලා අපි separate group එකකට add කරනවා. ඉතින් ඒ group එකෙන් තමයි අපේ class එක දිගටම යන්නේ. එතනදී මම ඔයාලට software installations හැමදේම ඒකෙදී මම ඔයාලට step by step guide කරලා කියලා දෙන්නම්. ඉතින් ඔයාලට මේ course එක ගැන මොන හරි doubt එකක් මොන ප්‍රශ්නයක් තිබ්බනම් අහන්න පුළුවන්. ඔයාලට මොන හරි මේ කෝස් එක ගැන මොන හරි තියෙනවා නම් අහන්න පුළුවන්.
ඔව් මේ කෝස් එක ඔව් මොන එක්කෙනෙක් හිටියත් ක්ලාස් එකක් කරනවා නම් සම්පූර්ණයෙන්ම කරනවා. හරි. ඒක කිසිම මේකක් වෙන්නේ නැහැ. හරි. අ, අර ළමයි අඩුයි එහෙම භාගයක් කරලා දෙනවා එහෙම මුකුත් නැහැ. එක්කෙනෙක් හිටියත් අපි සම්පූර්ණයෙන්ම කරනවා. එම කාටවත් අඩුපාඩුවක් කරන්නේ නැහැ. කාට හරි මොනවද ඩවුට් එකක් තියෙනවද? අද පොඩ්ඩක් Zoom එක පොඩි ප්‍රශ්නයක් වුණා. පොඩ්ඩක් બ્લોක් වෙවි ගියේ. හරි. අ, වෙන කාට හරි මොනවද ප්‍රශ්නයක් තියෙනවද? ක්ලාස් එක පටන් ගත්තොත් දිගටම කරනවා මාස දෙකක් ඇතුළත ක්ලාස් එක සම්පූර්ණ සිලබස් එක කව කරලා සම්පූර්ණයෙන්ම ඉවර කරනවා. හරි. කාටත් අඩුපාඩුවක් එහෙම ළමයි අඩුයි එහෙම මුකුත් කරන්න නැහැ. හේතුව අපිට කියන්නේ මේ කෝස් එක විතරක් නෙවෙයි ගොඩක් කෝසස් කරනවා. තවත් අපි ෆයිව එකේ වැඩ කරද්දී ඒකේ වෙනම ආදායමක් අපි උපයනවා. ඉතින් මේක ඉතින් අර පොඩ්ඩක් පාර්ට් ටයිම් එකක් විදිහට කරන නිසා මේකෙන් ලොකුවට බලාපොරොත්තුවක් නැහැ. නැත්තම් මෙන්න මේම ගාණක් දාගෙන කරන එකක් නෑ. හරි. මොනවාරි ඩවුට්ස් තියෙනවද ඔයාලට? තියෙනවා නම් අහන්න. හරි. එහෙනම් ඔයාලට මොනවාරි ඩවුට් තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න. හරිද? WhatsApp එකේ කන්ටැක්ට් කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මෙන්න මේ WhatsApp නම්බර් එකට කන්ටැක්ට් කරලා ඔයාලට ඩවුට් එකක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. ඉතින් අපි ක්ලාස් එක පටන් ගන්නේ ලබන බදාදා 21. හරි. මේකේ කෝස් ෆීස් එක ගත්තාම රුපියල් 3000යි අපි කෝස් ෆීස් එක දාලා තියෙන්නේ. ඉතින් මේක කොටස් වශයෙන් ගවන්න පොඩ්ඩක් අපිට කියන්නේ මේක මේක කරගන්න අමාරු නිසා තමයි. ඉතින් මේ ගානට දාලා තියෙන්නේ. ඉතින් මේකට කොටස් වශයෙන් පොඩ්ඩක් ඔයාලට මේ 3000 ඔයාලට ගෙවන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් පොඩි ගානක් මේක ඉතින් ගත්තාම ඔව් අද කාලේ හැටියට මේක පොඩිම ගානකට තමයි මේක දාලා තියෙන්නේ. රුපියල් 5000ක්වත් නැහැ. හරි. රුපියල් 3000ක් කියලා කියන්නේ පොඩි ගානකට තමයි අපි දාලා තියෙන්නේ අතරම. ඉතින් මොනවා හරි තියෙනවා නම් මට මේ WhatsApp නම්බර් එකට කන්ටැක්ට් කරන්න. හරිද? මේ WhatsApp නම්බර් එකට කෝල් එකක් දීලා නැත්නම් මැසේජ් එකක් දාන්න. මම ඔයාලට ඕන වෙලාවක මේ WhatsApp නම්බර් එකේ ඔයාලට දාන මැසේජ් එකට රිප්ලයි කරනවා. හරිද? ඉතින් ලබන 21 රෑ 8ට තමයි ක්ලාස් එක තියෙන්නේ. ඉතින් රෑ 8ට අපි හම්බෙමු. එහෙනම් ඔයාලගේ වටිනා කාලය හරිද වැය කරලා අපි හා සම්බන්ධ වුණාට ස්තුතියි. සුබ රාත්‍රියක්.